ජීවයේ රසායනික පදනම යටතේ අපි කතා කරන්න යන්නේ ජීවීන්. ජීවීන් කිව්වහම කවුද? ශාක, සත්තු, මිනිස්සු. මේ හැමෝගෙම දේහය හැදිලා තියෙන්නේ මොන වයින්ද? කොහොමද? කියන එක ගැන තමයි පළවෙනි පාඩමෙන් අපි කතා කරන්න යන්නේ. ඔයගොල්ලෝ දන්නවද විද්‍යාඥයෝ මේ වෙන විට විවිධ පරීක්ෂණ කරලා මූලද්‍රව්‍ය 118ක් හොයාගෙන තියෙනවා. මේ මූලද්‍රව්‍ය ස්වභාවිකව හමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විද්‍යාඥයෝ පරීක්ෂණ කරලා නව සොයා ගැනීම හරහා කෘත්‍රිමව නිෂ්පාදනය කරපු මූලද්‍රව්‍ය වෙන්න පුළුවන්. එතකොට මෙහෙම ස්වභාවිකවම හම්බෙන මූලද්‍රව්‍ය 92ක් කියලා හොයාගෙන තියෙනවා. මේ ස්වභාවිකව හම්බෙන මූලද්‍රව්‍ය 92කින් 25ක් මෙයාලා හොයාගෙන තියෙන්නේ ජීවී දේහ තුල. ජීවී දේහ කියන්නේ ශාක දේහයක් වෙන්න පුළුවන්, සත්ව දේහයක් වෙන්න පුළුවන්, මිනිස් දේහයක් වෙන්න පුළුවන්. මේ ඕනම ජීවී දේහයක් ඇතුළකින් තමයි මේ මූලද්‍රව්‍ය 25 යාලා හොයාගෙන තියෙන්නේ. මේ මූලද්‍රව්‍ය 25 අතරින් මූලද්‍රව්‍ය 4කට විශේෂ තැනක් හිමි වෙනවා. මොනවද මේ මූලද්‍රව්‍ය 4? ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන්. විද්‍යාඥයෝ කියන විදියට ජීවී දේහයක් ගත්තොත් ඒ ජීවී දේහයේ වැඩිපුරම තියෙන්න පුළුවන් මූලද්‍රව්‍යයක් යාලා හොයාගෙන තියෙනවා. මොකද ඔක්සිජන්. ඔක්සිජන් තමයි ජීවී දේහයක වැඩිපුරම තියෙන්න පුළුවන් මූලද්‍රව්‍ය. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ජීවී දේහයක 65%ක්ම තියෙන්න පුළුවන් ඔක්සිජන්. එතකොට ඊතුරු මූලද්‍රව්‍ය කොහොමද? කාබන් තියෙන්න පුළුවන් 18%ක් විතර. හයිඩ්‍රජන් තියෙන්න පුළුවන් 10%ක් විතර. නයිට්‍රජන් තියෙන්න පුළුවන් 3%ක් විතර. එතකොට ඊතුරු 104 මොනවද? ඊතුරු 104 තියෙන්න පුළුවන් මූලද්‍රව්‍යයක් තියෙනවා. ඒ තමයි සල්ෆර්, ෆොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, අයර්න්, ක්ලෝරින්. මේ වගේ මූලද්‍රව්‍ය පොඩි ප්‍රමාණවලින් අපිට ජීවී දේහයක් ඇතුළත හොයාගන්න පුළුවන්. මේ මූලද්‍රව්‍ය ටික එකතු වෙලා හදන්නේ රසායනික සංයෝග. මොකටද? ජීවී දේහයක්, ජීවී සෛලයක්, එහෙම නැත්නම් ජීවී පදාර්ථයක් නිර්මාණය කරන්න. හැබැයි කාබන් කියන්නේ හොරගෙඩියෙක්. කාබන් සමහර සංයෝග හදන්න උදව් කරනවා. හැබැයි සමහර සංයෝග හදන්න උදව් කරන්නේ නැහැ. මේ කාබන් උදව් කරන සංයෝග, එහෙම නැත්නම් කාබන් අඩංගු වෙන සංයෝග වලට අපි කියනවා කාබනික සංයෝග. කාබන් උදව් කරන්නේ නැති ඒවට, එහෙම නැත්නම් කාබන් නැති ඒවට අපි කියනවා අකාබනික සංයෝග. ඔන්න දැන් රසායනික සංයෝග, මේ මූලද්‍රව්‍ය එකතු වෙලා හදන රසායනික සංයෝග කොටස් දෙකයි. කාබනික සංයෝග සහ අකාබනික සංයෝග කියලා. මොනවද මේ කාබනික සංයෝග? කාබන් අඩංගු වෙන සංයෝග. කාබන් අඩංගු වෙන සංයෝග ප්‍රධාන 4ක් තියෙනවා. තව සංයෝග තියෙනවා. ඒත් ප්‍රධානම 4ක් තියෙනවා. මේ ප්‍රධාන 4ට අපි විශේෂ නමකුත් කියනවා. මොකද්ද? ප්‍රධාන ජෛව අණු කියලා තමයි අපි මේ 4 හඳුන්වන්නේ. මොනවද ප්‍රධාන ජෛව අණු කියන්නේ? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල. මෙන්න මේ කියන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල කියන ප්‍රධාන ජෛව අණු වලට අමතරව විටමින් කියන්නේත් කාබනික සංයෝගයක් අපේ ජීවී දේහ තුළ හොයාගන්න පුළුවන්. අකාබනික සංයෝග කියලා කියන්නේ මොනවද? කාබන් අඩංගු නොවන සංයෝග. ජලය, වායුන් සහ ඛනිජ ලවණ වගේ ඒවා අකාබනික සංයෝග ගොඩට තමයි වැටෙන්නේ. මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම මේ කියන්න යන සංයෝගවල කාබන් තියෙනවා. ඒත් ඒවා කාබනික ගොඩට වැටෙන්නේ නැහැ. කාබනික සංයෝගී කියලා සලකන්නේ නැහැ ඒවා. ඒවා අකාබනික සංයෝග ගොඩට තමයි වැටෙන්නේ. මොනවද? carbon dioxide,
කාබන් මොනොක්සයිඩ්, කාබනේට්, බයිකාබනේට් වගේ සංයෝග අපේ ශරීරයේ හොයාගන්න පුළුවන්. මේවායි කාබනුත් තියෙනවා. හැබැයි මේවා කාබනික සංයෝග කියලා කියන්නේ නැහැ. මේවා අකාබනික සංයෝග කියලා තමයි කියන්නේ. මොනවද? ආයි කියමු. කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට් සහ බයිකාබනේට්. අසාධාරණයි තමයි ඉතින්. මොනවා කරන්නද? ඔන්න දැන් අපි කතා කරන්න යන්නේ කාබෝහයිඩ්‍රේට් ගැන. අපි උදේට කන කෑම එක ගත්තත්, දවල්ට, රෑට තේ බොන්න මොනවා හරි ගත්තත් මේ හැම තැනම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් තමයි. හරිද? ඒකින්ද අපිට කියන්න පුළුවන් පෘථිවිය මතු පිට ඇති වඩාත්ම සුලභ කාබනික සංයෝගය තමයි කාබෝහයිඩ්‍රේට් කියන්නේ. ඇයි ඉතින් බැලු ඇත තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්ම තමයි. හරිද? මේ කාබෝහයිඩ්‍රේට් හදන්නේ කොහෙද? මේ කාබෝහයිඩ්‍රේට් හැදෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය හරහා. කොහෙද? හරිත ශාක එහෙම නැත්නම් කොළ පාට ගස්වල තමයි මේ කාබෝහයිඩ්‍රේට් හැදෙන්නේ. හරිද? මේ කාබෝහයිඩ්‍රේට් හදන්න අර ප්‍රධාන මූලද්‍රව්‍ය 4ක් කිව්වනේ. ඒ 4ම ඕන වෙන්නේ නැහැ. 3යි ඕන. මොනවද ඒ 3? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඔන්න ඔය 3 විතරයි ඕන. හොඳට මතක තියාගන්න නයිට්‍රජන් ඕන වෙන්නේ නැහැ. හරිද? මේ කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය 2ට 1ක් වෙන විදිහට තමයි තියෙන්නේ. මොන කාබෝහයිඩ්‍රේට් එක සූත්‍රය ගත්තත්, මොන කාබෝහයිඩ්‍රේටයක් ගත්තත් ඒකේ හයිඩ්‍රජන් 2යි නම් ඔක්සිජන් 1යි. අන්න ඒ අනුපාතයට තමයි කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන්නේ. මෙන්න මේ කියන කරුණු සලකලා බලලා මොනවද කරුණු? ප්‍රධාන මූලද්‍රව්‍ය 3යි උපකාරී වෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය 2ට 1යි. ඔන්න ඔය කියන කරුණු සලකලා බලලා විද්‍යාඥයෝ සියලුම කාබෝහයිඩ්‍රේට් වලට ගැලපෙන විදියට පොදු අණුක සූත්‍රයක් ඉදිරිපත් කරලා තියෙනවා. මොකද CxH2O වාරයක් Y. විවිධ කාබෝහයිඩ්‍රේට් වල විවිධ කාබන් පරමාණු තියෙන්න පුළුවන්. විවිධ ගණන් වලින් ජල අණු තියෙන්න පුළුවන්. ඒකෙන් තමයි අපි දන්නේ නැති අඥාත පද දෙකක් X සහ Y කියලා අපි අරන් තියෙන්නේ. හරිද? දැන් මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන ආකාර 3ක් අපිට බලා ගන්න පුළුවන්. මොනවද? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියලා. හරිද? මේ කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන ආකාරය අනුව තමයි අපි එහෙම මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් කියලා ආකාර 3කට බෙදුවේ. මොනොසැකරයිඩ් නිකන් දලව අපි අදහස අරගෙන යන් ඉස්සරහදී අපි මේවා විස්තර එක කතා කරන්න පුළුවන්. මොනොසැකරයිඩ් කියලා කිව්වහම මොනෝ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් එකකට. ඒ කියන්නේ අණු එකක් වගේ තමයි මේ මොනොසැකරයිඩ් වල තියෙන්නේ. ඩයිසැකරයිඩ් කියලා කියන්නේ දෙකකට. ඩයි කියන්නේ දෙකකට. එතකොට අණු දෙකක් එකතු වෙලා තමයි මේ ඩයිසැකරයිඩ් හැදලා තියෙන්නේ. පොලිසැකරයිඩ් කියන්නේ මොකද්ද? පොලි කියන්නේ ගොඩක්. අණු ගොඩක් එකතු වෙලා තමයි මෙන්න මේ කියන පොලිසැකරයිඩ් හැදිලා තියෙන්නේ. මොනවද මේ අණු කියලා අපි ඉස්සරහට කතා කරමු. හරිද? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. ඔන්න ඔය තුන තමයි වැදගත්ම. ඔන්න අපි ඉස්සෙල්ලම කතා කරන්න යන්නේ මොනොසැකරයිඩ් ගැන. මොනොසැකරයිඩ් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය කියලා අපිට කියන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා කිව්වා මොනෝ කියලා කියන්නේ එකක්. අණු එකකින් තමයි මොනොසැකරයිඩ් හැදිලා තියෙන්නේ. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය කියන්නේ මොනොසැකරයිඩ් නම් ඔයාලට හිතා ගන්න පුළුවන් ඩයිසැකරයිඩ් හැදිලා තියෙන්නේ මේ මොනොසැකරයිඩ් වලින් තමයි. පොලිසැකරයිඩ් හැදිලා තියෙන්නේ මේ මොනොසැකරයිඩ් වලින්ම තමයි. හරිද?
විද්‍යාඥයෝ මේ මොනොසැකරයිඩ් හැදිලා තියෙන්නේ කොහොමද කියලා පරීක්ෂණ කරලා තියෙනවා. දැන් අපි කේක් එකක් උනක් හදන්න සීනි කොච්චර යනවද, පිටි කොච්චර යනවද, බිත්තර කීයක් දාන්න ඕනද කියලා අපි හොයන්න ඕනේ. අපි ඒව දැනගන්න ඕන. එහෙමනේ අපි කේක් එකක් හදන්න ඒව දැනගෙන ඉන්න එපා. විද්‍යාඥයෝ මේ මොනොසැකරයිඩ් එකක් හැදිලා තියෙන්නේ කාබන් පරමාණු කීයක් ගිහිල්ලාද, හයිඩ්‍රජන් පරමාණු කීයක් ගිහින්ද, ඔක්සිජන් පරමාණු කීයක් ගිහින්ද කියලා හොයලා තියෙනවා. මොකද ওই තුනෙන් විතරනේ මේ මොනොසැකරයිඩ් එක හැදෙන්නේ. විද්‍යාඥයෝ මෙන්න මෙහෙම හොයලා අපිට මේ ගණන් දීලා තියෙනවා. මේ ගණන් ටික නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. මේක සූත්‍රයක් විදිහට තමයි දීලා තියෙන්නේ. මොකද්ද මේ පොදු සූත්‍රය? මොනොසැකරයිඩ් වල C6යි, H12යි, O6යි. ඒ කියන්නේ කාබන් පරමාණු 6යි, හයිඩ්‍රජන් පරමාණු 12යි, ඔක්සිජන් පරමාණු 6යි. ඔන්න ඔය පිළිවෙලට තමයි මේ මොනොසැකරයිඩ් එකක් හැදිලා තියෙන්නේ. බලන්න මෙතන හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය කීයද? අපි කිව්වා හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය අනිවාර්යෙන් 2:1යි කාබෝහයිඩ්‍රේට් වල. ඉතින් මොනොසැකරයිඩ් වලට ඒ කියලා වෙනසක් වෙන්න විදියක් නැහැනේ. මොනොසැකරයිඩ් කියන්නේත් කාබෝහයිඩ්‍රේට් යන්නේ. හයිඩ්‍රජන් 12කට ඔක්සිජන් 6යි තියෙන්නේ මොනොසැකරයිඩ් වල. ඒ කියන්නේ හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය 2:1යි තමයි නේද? මෙන්න මේ කියන මොනොසැකරයිඩ් වලට පොදු ගුණාංග ටිකක් තියෙනවා. ඒ කියන්නේ හැම මොනොසැකරයිඩ් එකක් ගත්තාම මෙන්න මේ ගුණාංග ටික තියෙනවා. මේ මොනොසැකරයිඩ් ගොඩාක් වෙලාවට සරල සීනි වෙනවා. මීට වඩා සරල ආකාරයක් නැහැ සීනි වල. මේක තමයි සරලම සීනි ආකාරය. හරිද? ඒ වගේම තමයි මේවා ස්ෆටික ස්වරූපයක් ගන්නවා. ඒ කියන්නේ කැටිති වගේ තියෙනවා. මේක කැට හදන්න පුළුවන් ස්ෆටික ස්වරූපයක් ගන්නවා. ඒ වගේම තමයි මේ මොනොසැකරයිඩ් අපිට ජලයේ දිය කරන්නත් පුළුවන්. මේ මොනොසැකරයිඩ් හරිම පැණි රහයි. පැණි රස කාබෝහයිඩ්‍රේට් එකක් තමයි මේ මොනොසැකරයිඩ් කියලා කියන්නේ. දැන් අපි බලමු මොනොසැකරයිඩ් වලට උදාහරණ. මොනොසැකරයිඩ් වලට සාමාන්‍ය උදාහරණ ගොඩාක් තියෙනවා. ඒත් ඔයාලට දීලා තියෙන්නේ ඔයාලට ලේසි වෙන්න උදාහරණ 3ක් විතරයි. මොනවද ඒ? ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස්. මෙන්න මේ තුන අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මේ තුන අපිට කොහෙන්ද හොයාගන්න පුළුවන් කියලා මතක තියාගන්න ඕන. මේ තුනේ පොඩි විශේෂ කරුණු තියෙනවා. ඒවත් මතක තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොනවද දැන් අපි කියපු තුන? ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්. මොනොසැකරයිඩ් ආකාර තුනයි. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් කියන මොනොසැකරයිඩ් දෙක අපිට හොයාගන්න පුළුවන් මී පැණිවල සහ ඉදුණු පළතුරු වල. අපිට හොයාගන්න පුළුවන් ඉන්නේ ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස්. අපි දැන් කතා කරොත් ඊළඟ එක මොනවද? ගැලැක්ටෝස්. ගැලැක්ටෝස් අපිට කොහෙන්ද හොයාගන්න පුළුවන්? කිරි ආහාර වලින්. හොඳට මතක තියාගන්න කිරි ආහාර වලින් හොයාගන්න පුළුවන් මොනොසැකරයිඩ් මොකද්ද? ගැලැක්ටෝස්. දැන් අපි කතා කරමු ග්ලූකෝස්. සාමාන්‍යයෙන් ග්ලූකෝස් හැදෙන්නේ කොහොමද? ග්ලූකෝස් තමයි ප්‍රභා සංශ්ලේෂණයේදී ඉස්සෙල්ලම හැදෙන කාබෝහයිඩ්‍රේට් වෙන්නේ. හරිද? මෙන්න මේ කියන ග්ලූකෝස් ඊට පස්සේ ශාකයේ මුල් වලට හරි ගෙඩි වලට හරි පරිවහණය වෙලා ඒව සංචිත වෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ග්ලූකෝස් ගබඩා වෙනවා. ග්ලූකෝස් ගබඩා වෙනකොට ගබඩා වෙන්නේ ග්ලූකෝස් විදියට නෙමෙයි. කොහොමද? පිෂ්ඨය විදියට තමයි ගබඩා වෙන්නේ. හරිද? මෙන්න මේ කියන පිෂ්ඨය දැන් අපි අල, බතල වගේ දේවල් හරහා පිෂ්ඨය ගන්නවනේ. මේ පිෂ්ඨය අපේ ඇඟට ගියාට පස්සේ ජීර්ණය වෙනවා නේද? අපි ගන්න ආහාර ජීර්ණය වෙලානේ අපිට අවශෝෂණය කරගන්න වෙන්නේ. මෙන්න මේ කියන පිෂ්ඨය ජීර්ණය වෙලා අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුළදී ආයේ ග්ලූකෝස් නිදහස් කරනවා. ඊට පස්සේ මේ නිදහස් වෙච්ච ග්ලූකෝස් අපේ රුධිරයට අවශෝෂණය වෙලා මුළු දේහය පුරාම බෙදා හරිනවා. හරිද? මෙහෙම බෙදා හැරියට පස්සේ දේහයේ තියෙන සියලුම සෛල මේ ග්ලූකෝස් වලින් ප්‍රයෝජන ගන්නවා. මොනවද ගන්න ප්‍රයෝජනේ?
අපේ සෛල මේ ග්ලූකෝස් භාවිතා කරලා සෛලීය ශ්වසනය හරහා ශක්තිය නිපදවනවා. ඒ වයින් තමයි අපි මේ හැම වැඩක්ම කරන්නේ. එතකොට ග්ලූකෝස් හින්දා තමයි අපිට ශක්තිය දෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු ෆ්‍රුක්ටෝස් ගැන. අපි කිව්වා ෆ්‍රුක්ටෝස් ඉදුණු පළතුරු වල මීපැණි වල හම්බ වෙනවා. අපි මේ ෆ්‍රුක්ටෝස් වලට විශේෂ නමකින් තමයි ආමන්ත්‍රණය කරන්නේ. මොකද්ද අපි කියන්නේ? අපි මේ ෆ්‍රුක්ටෝස් වලට කියනවා පළතුරු සීනි කියලා. ඇයි අපි එහෙම කියන්නේ? මේක තමයි පැණි රසින් වැඩිම සීනි වර්ගය. ස්වභාවිකව හමුවන පැණි රසින් වැඩිම සීනි වර්ගය මොකක්ද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් ෆ්‍රුක්ටෝස්. හරිද? අමු පළතුරු ඉදෙනකොට තමයි මේ පළතුරු ගෙඩිය ඇතුලේ මේ ෆ්‍රුක්ටෝස් හැදෙන්නේ. අපි ඊට පස්සේ කතා කරනවා ගැලැක්ටෝස්. අපි ගැව්වා ගැලැක්ටෝස් තියෙන්නේ කිරි ආහාරවල. හරිද? මෙන්න මෙතනදී පොඩි අවුලක් තියෙනවා. ගැලැක්ටෝස් පැණි රහ නැහැ. අපි කිව්වා පොදුවේ මොනොසැකරයිඩ් හැම එකම පැණි රහයි කියලා. හැබැයි ගැලැක්ටෝස් පැණි රහ නැහැ. මොකද කිරි ආහාරවලනේ තියෙන්නේ. අපි දැන් කිරි වීදුරුවක් නිකම් බිව්වහම සීනි දාන්න නැතුව එතන පැණි රහක් එන්නේ නැහැ නේද? කිරි රහක් තමයි එන්නේ. මේ ගැලැක්ටෝස් තමයි ඔන්න පැණි රස නැති එකම මොනොසැකරයිඩ් වර්ගය. මේ ගැලැක්ටෝස් සාමාන්‍යයෙන් අපේ ශරීරයට ඇතුළු වෙන්නේ ලැක්ටෝස් ජීර්ණය හරහා. ලැක්ටෝස් තියෙන්නේ කිරි ආහාරවලම තමයි. ඒ ලැක්ටෝස් ජීර්ණය වෙලා තමයි ගැලැක්ටෝස් අපේ ශරීරයට ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඉස්සරහට කතා කරනවා ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩ් වර්ගයක් තමයි මේ කියන ලැක්ටෝස්. එතකොට ඩයිසැකරයිඩ් බිඳ හෙලලා තමයි අපි මේ කියන ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩය ලබා ගන්නේ අපේ ශරීරය තුළට. ඔන්න දැන් අපි කතා කරන්න යන්නේ ඩයිසැකරයිඩ් ගැන. අපි දන්නවා දැන් ඩයි කියන්නේ දෙකයි අණු දෙකක් එකතු වෙලා තමයි ඩයිසැකරයිඩය හැදෙන්නේ. මොනවද මේ අණු දෙක? මොනොසැකරයිඩ් අණු දෙකක්. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා හැදෙනවා ඩයිසැකරයිඩ් අණුව. හරිද? මේක අනිත් පැත්තටත් වෙන්නත් පුළුවන්. ඩයිසැකරයිඩ් එකකින් මොනොසැකරයිඩ් අණු දෙකක් හැදෙන්නත් පුළුවන්. ඔයාලා දැක්කද මේ ජල අණුව? මොනොසැකරයිඩ් දෙකක් අතර බන්ධනයක් ඇති වෙලා තමයි ඩයිසැකරයිඩ් අණුව හැදෙන්නේ. ඒක තේරෙනවනේ. මෙන්න මේ හැදෙන බන්ධනයේදී ජල අණුවක් පිට වෙනවා. හරිද? එතකොට මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා හැදෙන්නේ ඩයිසැකරයිඩ් අණුවක් විතරක් නෙමෙයි ජල අණුවකුත් හැදෙනවා. දැන් මේ ප්‍රතික්‍රියාව අනිත් පැත්තටත් වෙන්න පුළුවන් කිව්වනේ. ඩයිසැකරයිඩ් අණුවකට ජල අණුවක් එකතු වුණාම මොකද හැදෙන්නේ? මොනොසැකරයිඩ් අණු දෙකක් ගන්න පුළුවන් අපිට. අපි දැන් දන්නවා මොනොසැකරයිඩ් අණුවක රසායනික සූත්‍රය මොකක්ද? කාබන් 6යි H12යි ඔක්සිජන් 6යි. හරිනේ? කාබන් 6යි හයිඩ්‍රජන් 12යි ඔක්සිජන් 6යි. දැන් ඩයිසැකරයිඩයක් හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා කියලා කිව්වා. එතකොට ඩයිසැකරයිඩ් අණුවක අපි දැන් බලමු මොකද්ද රසායනික සූත්‍රය කියලා. කාබන් 12යි හයිඩ්‍රජන් 24යි ඔක්සිජන් 12යි නේද? හැබැයි මෙන්න මේ ජල අණුවකුත් පිට වෙනව නේද? එතකොට ඩයිසැකරයිඩ් අණුවේ සූත්‍රය මේක වෙන්න බෑ. ජල අණුවක් ඉවත් කරාම තමයි ඩයිසැකරයිඩ් අණුවේ සූත්‍රය ලැබෙන්නේ. එතකොට ඩයිසැකරයිඩ් අණුවේ පොදු සූත්‍රය මොකක්ද? කාබන් 12යි හයිඩ්‍රජන් 22යි ඔක්සිජන් 11යි. අපි කලබලයට මේකට කාබන් 12යි හයිඩ්‍රජන් 24යි ඔක්සිජන් 12යි කියලා ලිව්වොත් වැරදි. මේක හොඳට මතක තියාගන්න ඕන. ඩයිසැකරයිඩ් වල සූත්‍රය ඔයාලා හදලා ගන්නවා නම් එතනදී ජල අණුවක් අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕන. එතකොට කාබන් 12යි හයිඩ්‍රජන් 22යි ඔක්සිජන් 11යි තියෙන්නේ ඩයිසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රයට. දැන් අපි බලමු ඩයිසැකරයිඩ් වලට උදාහරණ. ඔයාලා දන්න උදාහරණ තමයි මේකේ තියෙන්නේ. ඩයිසැකරයිඩ් වලට උදාහරණ 3ක් දෙනවා. මොනවද? මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස් කියලා.
මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. අපි ඉස්සෙල්ලා කතා කරමු මෝල්ටෝස්. සාමාන්‍යයෙන් මෝල්ටෝස් අපිට හොයාගන්න පුළුවන් මොන වගේ තැන්වලද? ප්‍රරෝහණය වෙන බීජ. එහෙම නැත්නම් පැලවෙන බීජ තියෙන්නේ. ඔන්න ඔය පැලවෙන බීජවල අපිට මෝල්ටෝස් හොයාගන්න පුළුවන්. මේ මෝල්ටෝස් හැදෙන්නේ කොහොමද? දැන් අපි කිව්වා මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා හැදෙනවා කිව්වට මොනොසැකරයිඩ් වලටත් උදාහරණ ගොඩක් දුන්නානේ. මොනොසැකරයිඩ් අණුද හැදිලා එකතු වෙලා හැදෙන්නේ මෙන්න මේ කියන මෝල්ටෝස් කියන සංයෝගයෙන්. මොනොසැකරයිඩ් අණු විදියට දෙන්නේ ග්ලූකෝස් අණු දෙකක්. ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා තමයි මෝල්ටෝස් අණුවක් හැදෙන්නේ. ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා මෝල්ටෝස් අණුවයි ජල අණුවකුයි හැදෙනවා ඔන්න. හරිද? දැන් අපි ඉස්සෙල්ලා කිව්ව නේද පිෂ්ඨය ජීර්ණය වෙලා අපේ ඇඟ ඇතුලේ ආහාර ජීර්ණ පද්ධතියේදී පිෂ්ඨය ජීර්ණය වෙලා අවසානයේදී ග්ලූකෝස් හැදෙනවා කියලා. දැන් මේක පොල්ලෙන් ගැහුවා වගේ පිෂ්ඨය එකපාරටම ග්ලූකෝස් වෙන්නේ නැහැ. පියවරෙන් පියවර තමයි ග්ලූකෝස් බවට පත් වෙන්නේ. ඔන්න ඔය පියවරවල් වලදී අතරමැදි සංයෝගයක් විදියට මෙන්න මේ මෝල්ටෝස් අපිට හම්බ වෙනවා. එතකොට පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි සංයෝගයක් විදියට මෝල්ටෝස් අපිට ලබා දෙන්න පුළුවන්. ඔන්න ඕවා තමයි වැදගත්කම මෝල්ටෝස් වල. ඊට පස්සේ අපි කතා කරනවා සුක්‍රෝස් ගැන. සුක්‍රෝස් අපිට හොයාගන්න පුළුවන් කොහෙද? සුක්‍රෝස් කියන්නේ ඔයාලා දන්න දෙයක්. ඔයාලා තේ හදනවනේ. ඔන්න ඔය තේ හදන පාවිච්චි කරන රතු සීනි, සුදු සීනි ඔය හැම එකේම තියෙන්නේ සුක්‍රෝස් තමයි. එතකොට ඔය සීනි හදන්න පාවිච්චි කරන්නේ මොනවද? ඌක්, බීට් වගේ දේවල්නේ. එතකොට ඕවයි තියෙන්නේ සුක්‍රෝස් තමයි. ඊට අමතරව ඇතැම් පළතුරු වල අපිට හොයාගන්න පුළුවන් ශාකවල ප්ලෝයමීය යුෂය. ප්ලෝයමීය යුෂය කියන්නේ මොකද්ද? ශාකවල නිකන් ආහාර ද්‍රව්‍ය පරිවහනය කරන්න තියෙන නිකන් පාරක් වගේ තැනක් තමයි ප්ලෝයමීය පටකය කියලා කියන්නේ. ඔන්න ඔය ප්ලෝයමීය පටකයේ පරිවහනය වෙන යුෂයට අපි කියනවා ප්ලෝයමීය යුෂය කියලා. මෙන්න මේ ප්ලෝයමීය යුෂයේ තියෙන්නේ සුක්‍රෝස්. දැන් අපි මෙහෙම බලමුකෝ. දැන් ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙන්නේ ග්ලූකෝස්. නේද? ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙනවා ග්ලූකෝස්. දැන් ප්‍රභා සංශ්ලේෂණයේදී පත්‍රවලනේ ග්ලූකෝස් හැදෙන්නේ. මේ පත්‍රවල හැදෙන ග්ලූකෝස් ඊට පස්සේ පරිවර්තනය වෙනවා සුක්‍රෝස් බවට. හරිද? මේක හරි ලස්සන කතාවක්. සුක්‍රෝස් බවට පරිවර්තනය වෙලා මේ සුක්‍රෝස් ඇතුළු වෙනවා ශාකයේ ප්ලෝයම පටකයට. මේ ප්ලෝයම් පටකය නිකන් පාරක් වගේ. මේ ප්ලෝයම් පටකය හරහා තමයි මෙන්න මේ කියන ආහාර ද්‍රව්‍ය පරිවහනය වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රවාහනය වෙනවයි කියලා හිතන්නකෝ. හරිද? මෙන්න මේ කියන සුක්‍රෝස් ඊට පස්සේ පරිවහනය වෙනවා ශාකයේ සංචිත අවයව වලට. ඒ කියන්නේ දැන් මේ හැදෙන කෑම ටික ගබඩා කරනවනේ ශාකය. අපි කන්නේ ඔය ගබඩා කරපුවා තමයි. අලයක් බැස්සොත් අලයක් කනවා. ගෙඩියක් හැදුනොත් ගෙඩිය කනවා. අන්න ඒ වගේ ශාකයේ ආහාර ගබඩා කරලා තියාගෙන තැන්වලට සුක්‍රෝස් විදියට තමයි මේ ග්ලූකෝස් ටික පරිවහනය වෙන්නේ. දැන් ඔන්න හිතන්න දැන් ඔන්න මේක අල බහින ගහ. අල බහින ගහක සුක්‍රෝස් ටික මුල් වලට ගියා. මේ සුක්‍රෝස් ටික මුල් වලට ගියාට පස්සේ මේක දැන් ගබඩා කරන්න ඕනනේ. ගබඩා කරන්නේ පිෂ්ඨය විදියට. පිෂ්ඨය තමයි ඔන්න අපි ආහාරයට ගන්නෙ නේද? අපි ආහාරයට ගන්නකොට පිෂ්ඨය ඊට පස්සේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුළදී ජීර්ණය වෙලා අන්තිමේදී ග්ලූකෝස් බවට පත් වෙනවා. ඒ අතරමැදි ඵලයක් විදියට අපිට මෝල්ටෝස් ගන්නත් පුළුවන්. මෝල්ටෝසුත් හම්බ වෙනවා. පිෂ්ඨ ජීර්ණය අතරමැදි ඵලයක් විදියට. මොකද ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා තමයි මේ මෝල්ටෝස් එක හැදිලා තියෙන්නේ. හරිද? මේක හරි ලස්සන කතාවක් විදියට මතක තියාගන්න. එතකොට ඔයාලට ලේසි. ඊට පස්සේ අපිට කියන්න තියෙනවා සුක්‍රෝස් කොහොමද හැදෙන්නේ? සුක්‍රෝස් හැදිලා තියෙන්නේ කොහොමද? මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා තමයි. මොනවද මොනොසැකරයිඩ් අණු? ග්ලූකෝස් අණුවයි ෆ්‍රුක්ටෝස් අණුවයි. ඔන්න ඔය කියන මොනොසැකරයිඩ් දෙක එකතු වෙලා තමයි සුක්‍රෝස් අණුව සහ ජල අණුවක් හැදෙන්නේ. ග්ලූකෝස්, ධන ෆ්‍රුක්ටෝස්,
ඊතලයක් සුක්‍රෝස් ධන ජලය. එතකොට අපිට මෙහෙමක් කියන්න පුළුවන් නේද? සුක්‍රෝස් අණුවකට ජල අණුවක් එකතු වුණාට පස්සේ අපිට ගන්න පුළුවන් ග්ලූකෝස් අණුවක් සහ ෆ්‍රුක්ටෝස් අණුවක් නේද? හරිම ලේසි. ඊට පස්සේ අපි කතා කරනවා ලැක්ටෝස් ගැන. අපි දැන් කිව්වා ඩයිසැකරයිඩ් වලට උදාහරණ තුනක්. මෝල්ටෝස් අපි කතා කරා. සුක්‍රෝස් එකත් කතා කරා. දැන් කතා කරන්න තියෙන්නේ ලැක්ටෝස් ගැන. ලැක්ටෝස් අපි කොහෙන්ද හොයාගන්නේ? අපි කිව්වා මොනොසැකරයිඩ් වලත් ගැලැක්ටෝස් හොයාගත්තෙත් කිරි ආහාරවල මේකේ ලැක්ටෝස් හොයාගන්නෙත් කිරි ආහාරවලින්ම තමයි. මේ ලැක්ටෝස් හැදෙන්නේ කොහොමද? දැන් ඔයාලා දන්නවා. ගැලැක්ටෝස් අණුවයි ග්ලූකෝස් අණුවයි එකතු වෙලා තමයි ලැක්ටෝස් අණුවක් සහ ජල අණුවක් හැදෙන්නේ. හරිද? මේවා ශාකවල හැදෙන්නේ නැහැ. හරිද? දැන් අපි කිව්වා කාබෝහයිඩ්‍රේට් සාමාන්‍යයෙන් හැදෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන් හරිත ශාකවල කියලා. හැබැයි මේ ලැක්ටෝස් සහ ගැලැක්ටෝස් කියන වදකාරයෝ දෙන්න පුදුම වදයක් දෙන්නේ. මෙයාලා ඒ විදිහට හැසිරෙන්නේ නැහැ. දැන් ගැලැක්ටෝස් අපි කිව්වා පැණි රහයි කියලා. පැණි රහ නැහැ කියලා. මොනොසැකරයිඩ් පැණි රහ වුණාට ගැලැක්ටෝස් පැණි රහ වුණේ නැහැ. අන්න එතනත් පිට පැන්න නේද? දැන් මෙතන දැන් ලැක්ටෝස් කියන්නේ ලැක්ටෝස් ගැලැක්ටෝස් දෙකම අපිට ශාකවල හැදෙන්නේ නැහැ මේවා. මේවා සත්ව දේහය තුල තමයි හැදෙන්නේ. දැන් ඔය කිරි ආහාරවල ගිහුවම සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න එපා නිකන් රබර් කිරි කිව්වම ඒක එහෙම ආහාරයක් නෙමෙයිනේ ඒක. හරිද? එතකොට ශාක වල හැදෙන්නේ නැහැ මේක. සත්ව දේහය තුල තමයි හැදෙන්නේ. සාමාන්‍යයෙන් දැන් එළ කිරි සහ මව් කිරි ගත්තොතින් මෙතනදී වැඩි ප්‍රතිශතයක් ලැක්ටෝස් අපිට හොයාගන්න පුළුවන් මව් කිරිවල. එතකොට මව් කිරිවල අපිට ගොඩාක් ලැක්ටෝස් තියෙනවා. ඒ කියන්නේ ගොඩාක්ම නැහැ. 6ක් 7ක් වගේ තමයි තියෙන්නේ. ඒත් එළ කිරි වලට සාපේක්ෂව මව් කිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය ටිකක් වැඩි. දැන් මේ ඩයිසැකරයිඩ් අණු වලට පොදුවේ ගත්තාම පොදු ගුණාංග ටිකක් තියෙනවා. මොනවාද පොදු ගුණාංග ටික? දැන් මේවා හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා. ඒක පළවෙනි එක. ඒ වගේම තමයි මේ ඩයිසැකරයිඩ් ජලයේ දිය වෙනවා. දැන් ඔයාලා රතු සීනි සුදු සීනි දන්නවනේ. ඒවා ජලයේ දිය වෙනවනේ නේද? ඒවා ජලයේ දිය වෙනවා. හරිද? ඔන්න දෙවෙනි ගුණාංගය තමයි ජලයේ ද්‍රාව්‍ය. තුන්වෙනි ගුණාංගය තමයි ස්පටික බවට පත් කරන්න පුළුවන්. සීනි කැට නේද තියෙන්නේ? ඔයාලගේ ගෙදර සීනි කැටනේ තියෙන්නේ. රතු සීනි කැට, සුදු සීනි කැට. අන්න ස්පටික බවටත් පත් කරන්න පුළුවන්. පැණි රසක් දෙනවා. පොදුවේනේ අපි කතා කරන්නේ. එතකොට අපි ලැක්ටෝස් පැණි රහ නැහැ කියලා අපි එහෙම තර්ක කරන්න යන්නේ නැහැ. අපි පොදුවේ ඩයිසැකරයිඩ් ඔක්කොම පැණි රහයි කියලා තමයි කියන්නේ. අපි දැන් කතා කරන්න යන්නේ පොලිසැකරයිඩ් ගැන. පොලිසැකරයිඩ්. ඔයාලට මතකයිද පොලිසැකරයිඩ් වලට කිව්ව දේ? පොලි කියන්නේ ගොඩක්. එතකොට අණු ගොඩක් එකතු වෙලා තමයි පොලිසැකරයිඩ් හැදෙන්නේ. දැන් මොනවද මේ අණු? මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් අණු ගොඩක් එකතු වෙලා තමයි මෙන්න මේ කියන පොලිසැකරයිඩ් හැදෙන්නේ. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන්ද පොලිසැකරයිඩ් වල පොදු සූත්‍රය මොකක්ද කියලා? මේ සූත්‍ර තුන නම් හොඳට මතක තියාගන්න ඕන. ඒකින්ද මේක තර්කයෙන් හදලා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් ලේසි. පොලිසැකරයිඩ් වල සූත්‍රය හිතන්න පුළුවන්ද? දැන් මොනොසැකරයිඩ් අණු ගොඩක් එකතු වෙලානේ දැන් පොලිසැකරයිඩයක් හැදෙනවා කියන්නේ. සාමාන්‍යයෙන් අපි ගොඩක් කියන වචනේට අපි දානවා නම් මොක හරි සූත්‍රයකට අපි ඒකට දාන්නේ n කියන අඥාත පදේ. හරිද? දැන් ඔහොම දැම්මහම දැන් එක්කෙනෙක් කියන්න පුළුවන් සමහර කෙනෙක් මොනොසැකරයිඩ් ගොඩක් එකතු වෙලා හැදෙනවා නම් මේකේ සූත්‍රය විදියට දෙන්න පුළුවන් කාබන් 6යි හයිඩ්‍රජන් 12යි ඔක්සිජන් 6යි වාරයක් n කියලා. හැබැයි මේක හරිද? මම ඩයිසැකරයිඩ් හැදෙනකොට කිව්ව නේද මොනොසැකරයිඩ් දෙකක් අතර මොකක් හරි බන්ධනයක් හැදෙනවා නම් එතනදී අනිවාර්යෙන් ජල අණුවක් පිට වෙනවයි කියලා. දැන් ඔන්න පොලිසැකරයිඩ් එකක් හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු ගොඩාක් එකතු වෙලා. එතකොට එතන ජල අණු පිට වෙනවා. එතකොට මේකේ සූත්‍රයේ විදියට විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා ජල අණුවකුත් පිට වෙලා තමයි මොනොසැකරයිඩ් එක එන්න අකුර දාන්නේ. කොහොමද? C6යි
H10යි O5යි. වාරයක් N. කාබන් 6යි, හයිඩ්‍රජන් 10යි, ඔක්සිජන් 5 වාරයක් N තමයි පොලිසැකරයිඩ් වල සූත්‍රයේ විදිහට අපිට දෙන්න පුළුවන්. දැන් අපි කිව්වා මොනොසැකරයිඩන් රාශියක් බහු අවයවීකරණය වෙලා තමයි මෙන්න මේ කියන පොලිසැකරයිඩය හැදෙන්නේ. දැන් එතකොට ඒක අනිත් පැත්තටත් වෙන්න පුළුවන්. පොලිසැකරයිඩයක් ජල විච්ඡේදනය වෙලා මෙන්න මේ හැදුණු මොනොසැකරයිඩ් ටික ආයෙ ලබා දෙන්න පුළුවන්. තේරුණාද? ජල විච්ඡේදනය වෙලා. මෙතනදී ජලය පාවිච්චි කරන්න ඕන. පිට වෙච්ච ජලය ආයෙ දෙන්න එපෙයි නේද? මෙන්න මේ පොලිසැකරයිඩ් වලටත් පොදු ගුණාංග තියෙනවා. මොනවාද? හැබැයි මේ පොදු ගුණාංග ටික මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් කියන දෙකටම වඩා හාත්පසින්ම වෙනස්. මොනවාද මේ පොදු ගුණාංග? ජලයේ අද්‍රාව්‍ය. ඇල් ජලයේ අද්‍රාව්‍ය මෙන්න මේ කියන පොලිසැකරයිඩ් එක. හැබැයි අපේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් දෙකම ජලයේ ද්‍රාව්‍ය වුණා මතකද? මේ පොලිසැකරයිඩ් හැබැයි ඇල් ජලයේ අද්‍රාව්‍යයි. ඒ වගේම තමයි ස්ෆටික රූපී නෑ. ස්ෆටික බවට පත් කරන්න බෑ. ඒ වුණාට අපේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් දෙකම අපිට ස්ෆටික කරන්න පුළුවන් වුණා නේද? අන්න වෙනස් නේද? පොලිසැකරයිඩ් ස්ෆටික රූපී නොවේ. ඒ වගේම තමයි මේ පොලිසැකරයිඩ් වලට උදාහරණ තුනක් දෙන්න පුළුවන්. මොනවාද ඒ උදාහරණ තුන? සෙලියුලෝස්, පිෂ්ඨය, ග්ලයිකෝජන්. මෙන්න මේ උදාහරණ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. මේවා තමයි ප්‍රශ්න වලට අහන්නේ ඔයාලගේ විභාගෙදී. හරිද? මොනවද පොලිසැකරයිඩ් වලට උදාහරණ? සෙලියුලෝස්, පිෂ්ඨය සහ ග්ලයිකෝජන්. මෙන්න මේ කියන දැන් අපි ඩයිසැකරයිඩ් ගත්තාම ඩයිසැකරයිඩ් වල මොනොසැකරයිඩ් තුනම උපකාරී වුණානේ මේ ඩයිසැකරයිඩ් හදන්න නේද? සුක්‍රෝස් හදන්න උපකාරී වුණා, ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස්. ඊට පස්සේ මෝල්ටෝස් හදන්න උපකාරී වුණා, ග්ලූකෝස් සහ ග්ලූකෝස්. ඒ කියන්නේ ග්ලූකෝස් අණු දෙකක් තමයි මෝල්ටෝස් හදන්න උපකාරී වුණේ. ලැක්ටෝස් හදන්න උපකාරී වුණා, ගැලැක්ටෝස් සහ ග්ලූකෝස්. හැබැයි මෙන්න මේ ඔයාලට දීලා තියෙන පොලිසැකරයිඩ් වල ඔයාලට දීලා තියෙන උදාහරණ තුනේ සෙලියුලෝස්, පිෂ්ඨය, ග්ලයිකෝජන්. මෙන්න මේ කියන තුනම හැදෙන්නේ ග්ලූකෝස් අණු වලින්. හරිද? මේ ග්ලූකෝස් අණු සංඛ්‍යාව වෙනස් වෙලා සහ අණු එකිනෙකට සම්බන්ධ වෙන ආකාරය වෙනස් වෙලා තමයි මේ විදියට උදාහරණ තුන හැදෙන්නේ. සෙලියුලෝස්, පිෂ්ඨය, ග්ලයිකෝජන්. මේවායේ එකිනෙකට වෙනස් වෙන ග්ලූකෝස් අණු ගණන සහ ඒවා සම්බන්ධ වෙන ආකාරය. අපි ඉස්සෙල්ලම කතා කරමු සෙලියුලෝස් ගැන. සෙලියුලෝස් කොහෙන්ද අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ? ශාකසෛල බිත්තියේ ශාකවල තියෙන තන්තු වලින් අපිට මෙන්න මේ කියන සෙලියුලෝස් හොයාගන්න පුළුවන්. මේ සෙලියුලෝස් වල විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? මේ සෙලියුලෝස් ආහාර ජීර්ණ පද්ධතිය තුල, ඒ කියන්නේ අපේ මිනිස්සුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය තුල ජීර්ණය කරන්න බෑ. හරිද? මේකේ එක වාසියක් තියෙනවා අපිට. මොකද මලබද්ධය වගේ ලෙඩ අපිට වළක්ව ගන්න පුළුවන් මේ කියන තන්තු බහුල ආහාර ගත්තාම. මොකද මේවා ජීර්ණය වෙන්නේ නැහනේ. මල ද්‍රව්‍ය බැහැර කිරීමට පහසුවක් සපයනවා මේ කියන තන්තු. එහෙම නැත්නම් සෙලියුලෝස් වලින්. ඊට පස්සේ අපි කතා කරනවා පිෂ්ඨය. පිෂ්ඨය අපිට කොහෙන්ද හොයාගන්න පුළුවන්? ඔයාලා දන්නවා. පහේ පන්තියේ ඉඳන්ම මේක ඉගෙන ගන්න. පිෂ්ඨය කොහෙන්ද හොයාගන්න පුළුවන්? ධාන්‍ය වර්ගවල, අල, බතල, කෝස්, දෙල්, ඒ වගේ හැමතැනම තියෙන අපිට පිෂ්ඨය නේද? බත් කෑවත් පිෂ්ඨය තමයි අපිට එන්නේ. ශාකවල කාබෝහයිඩ්‍රේට් ගබඩා කරන්නේ පිෂ්ඨයේ විදිහට. ඔයාලා දන්නවා ප්‍රභා සංශ්ලේෂණයෙන් හැදෙන ග්ලූකෝස් ගබඩා කරන්නේ පිෂ්ඨයේ විදිහට කියලා. මොකද මේ පිෂ්ඨයේ විදිහටමයි මෙයාලා මේක ගබඩා කරන්නේ. මොකද පිෂ්ඨය ජලයේ අද්‍රාව්‍යයි. මේ පොලිසැකරයිඩ් අපි කිව්වා ජලයේ අද්‍රාව්‍යයි කියලා. අන්න ඒක වාසියක් වෙනවා ශාකවලට ගබඩා කරන්න. මොකද ජලයේ දිය වෙන විදියට ගබඩා කරොත් ඕක දැන් වැස්සත් ඉතින් ඕක හේදිලා යනවනේ එතකොට නේද? දිය වෙලා යනවා. ඒකින්ද පොලිසැකරයිඩ් වලට පොලිසැකරයිඩ් විදියට තමයි මෙන්න මේ කියන ශාක එයාලගේ ආහාර ගබඩා කරලා තියාගන්නේ. මොකද ජලයේ අද්‍රාව්‍ය නිසා.
දැන් ශාකවල කාබෝහයිඩ්‍රේට් ගබඩා කරන්නේ පිෂ්ඨයේ විදියට. දැන් මිනිස්සු අපේ ඇඟවලත් කාබෝහයිඩ්‍රේට් ගබඩා කරලා තියාගන්නවා. මොනවා විදියටද? ග්ලයිකෝජන් විදියට. ඔන්න තුන්වෙනි උදාහරණය තමයි ග්ලයිකෝජන් කියලා කියන්නේ. මේ ග්ලයිකෝජන් අපිට හොයාගන්න පුළුවන් කොහෙන්ද? සත්ව අක්මාවේ සහ පේශිවල. අපි මේ පේශිවල සහ අක්මාවේ ග්ලයිකෝජන් විදියට කාබෝහයිඩ්‍රේට් සංචිත කරලා එහෙම නැත්නම් ගබඩා කරලා තියෙනවා. හරි. දැන් ඔයාලා දන්නවා කාබෝහයිඩ්‍රේට් අපේ ඇඟට කොච්චර වටිනවද කියලා නේද? හරි. දැන් අපි බලන සාරාංශගත කරලා කාබෝහයිඩ්‍රේට් මොකටද කොහොමද අපේ ඇඟට අපේ දේහයට ජීවි දේහයකට වැදගත් වෙන්නේ කියලා. පළවෙනි එක ශක්ති ප්‍රභවයක් ලෙස. අපි දැන් කිව්ව නේද මොනොසැකරයිඩ් ගැන කතා කරද්දී දේහ සෛලීය ශ්වසනය හරහා ශක්තිය නිපදවනවා ග්ලූකෝස් පාවිච්චි කරලා. එහෙම නේද? එතකොට මේ ග්ලූකෝස් අපේ ඇඟට දෙන්නේ කොහෙන්ද? දෙන්නේ මොනවා විදියටද? ග්ලූකෝස් අපි ඇඟට ඇතුල් කරගන්නවා, ග්ලූකෝස් විදියටත් ඇතුල් කරගන්නවා, පිෂ්ඨයේ විදියටත් ඇතුල් කරගන්නවා නේද? මේ කාබෝහයිඩ්‍රේට් අපේ ඇඟේ ඇතුළට ගියාට පස්සේ මේ කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධානතම කෘත්‍ය වෙන්නේ අපේ දේහ සෛල වලට ශක්තිය ලබා දෙන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රයෝජනෙ විදියට අපිට දෙන්න පුළුවන් සංචිත ආහාරයක් ලෙස. අපි කිව්වා ශාක දේහයේත් මේවා සංචිත කරනවා පිෂ්ඨයේ විදියට. කාබෝහයිඩ්‍රේට් සංචිත කරන පිෂ්ඨයේ විදියට ශාක දේහ තුල. ඊට පස්සේ සත්ව දේහ තුලත් සංචිත කරනවා කාබෝහයිඩ්‍රේට් මොනවා විදියටද? ග්ලයිකෝජන් විදියට. එතකොට සංචිත ආහාරයක් ලෙසත් වැදගත් වෙනවා. දැන් ඔයා බඩගින්න හිටියොත් දෙවේලක් විතර මෙන්න මේ සංචිත ආහාර තමයි ඔයාගේ ජීවිතය රැකගන්න උපකාරී වෙන්නේ. හරිද? ඊට පස්සේ තුන්වෙනි ප්‍රයෝජනය මොකක්ද? ඒකත් කිව්වා ජීවීන්ගේ සෛල බිත්ති නිර්මාණය කරන්න. උදාහරණයක් විදිහට දෙන්න පුළුවන්. අපි කිව්වා පොලිසැකරයිඩ් ගැන කතා කරද්දී සෙලියුලෝස්. ශාක සෛල බිත්ති නිර්මාණය කරන්න උපකාරී වුණා නේද? ජීවීන්ගේ සෛල බිත්ති නිර්මාණය කරන්නත් කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි ඉස්සරහට කතා කරන්න ඉන්නවා නියුක්ලියික් අම්ල කියලා જાතියක් ප්‍රධාන ජෛව අණුවක්. මේ ප්‍රධාන ජෛව අණුවක් වන නියුක්ලියික් අම්ලවල සංඝටකයක් විදියටත් කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා. ඔන්න ඔය කියන හතර මොනවද? ශක්ති ප්‍රභවයක් ලෙස, සංචිත ආහාරයක් ලෙස, ජීවීන්ගේ සෛල බිත්ති නිර්මාණය කිරීමට සහ නියුක්ලියික් අම්ලව සංඝටකයක් විදියට කාබෝහයිඩ්‍රේට් අපේ ශරීරයට ඉතාමත් වැදගත් වෙනවා. ඔන්න දැන් අපි බලන්න යන්නේ අපි කන කෑමවල ඇත්තටම කාබෝහයිඩ්‍රේට් තියෙනවද කියලා. හරිද? දැන් අපි ඉස්සෙල්ලම බලමු පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාව. අපි කන කෑමවල මොකක් හරි දැන් ඔන්න අපි බතල ගෙඩියක් කනවා. බතල ගෙඩියේ ඇත්තටම පිෂ්ඨය තියෙනවද කියලා බලන්නයි යන්නේ. හරිද? දැන් ඔන්න ඔයා කැමති පිෂ්ඨය තියෙනවයි කියලා හිතන ආහාර බතල ගෙඩියක් හරි කමන්නේ, බත් චුට්ටක් හරි කමන්නේ, පාන් පෙත්තක්ම දාන්න බෑ. පාන් පෙත්තක පොඩි කෑල්ලක් හරි කමන්නේ අරගෙන දැන් ඔන්න අපි බලන්න හදන්නේ පිෂ්ඨය තියෙනවද කියලා. අපි මේ පරීක්ෂණයට කියනවා අයඩීන් පරීක්ෂාව කියලා. දැන් ඔන්න අපි පිෂ්ඨය අඳුර ගන්න යන්නේ. අපිට ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මෙන්න මේ කියන පිෂ්ඨමය ආහාරය පොඩි කෑල්ලක් අරගෙන පරීක්ෂා නලයකට දානවා. ඒකට වතුර චුට්ටකුත් එකතු කරලා අපි මේක හොඳට කවලම් කරගන්න ඕන. මම දන්නවා පිෂ්ඨය ජලයේ දිය වෙන්නේ නැහැ. දිය කරගන්නම ඕනේ නැහැ. හොඳට මිශ්‍ර කරගෙන පොඩි කරගෙන චප්ප කරගන්න ඕන කොහොම හරි මේක දැන්. මේක ද්‍රාවණයක් විදිහට හදාගන්නයි ඕන. හරිද? ඊට පස්සේ මේ පිෂ්ඨ ද්‍රාවණය තියෙනවනේ. මේ පිෂ්ඨ ද්‍රාවණය තියෙන පරීක්ෂණ නලයට අපි අයඩීන් බිඳුවක් එකතු කරනවා. අයඩීන් මොන පාටද සාමාන්‍යයෙන්? දුඹුරු පාටයි. හරිද? මේ අයඩීන් බිඳුව දැම්මට පස්සේ දුඹුරු පාටට තමයි මේක පේන්නේ. ටිකක් වෙලා කවලම් කරනකොට මේ ඔයා ගත්ත ආහාරයේ පිෂ්ඨය තියෙනවා නම් ඔන්න මේ ද්‍රාවණය දම් පාටට හුරු නිල් පාටක් බවට පත් වෙනවා.
හරිද? අයඩින් දුඹුරු පාටයි. දුඹුරු පාට ද්‍රාවණය දම් පාටට හුරු නිල් පාටක් බවට පත් වෙනවා මේ පරීක්ෂණ නලයේ පිෂ්ඨය තියෙනවා නම්. ග්ලූකෝස් හඳුනාගන්නේ කොහොමද කියලා. ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණයට අපි හදාගන්න ඕන ග්ලූකෝස් ද්‍රාවණය. ග්ලූකෝස් චුට්ටක් වතුර එක දිය කරලා ඕන ද්‍රාවණයක් හදාගත්තා. හරිද? මේ ද්‍රාවණය දාගන්නවා පරීක්ෂණ නලයකට. පරීක්ෂණ නලයට බෙනඩික් ද්‍රාවණය අරගෙන බෙනඩික් ද්‍රාවණයනොත් ද්‍රාවණ ස්වල්පයක් මේ පරීක්ෂණ නලයට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ පරීක්ෂණ නලය ජල තාපකයක දාලා රත් කරන්න ඕන. ජල තාපකයක් කියන්නේ මොකද්ද? සාමාන්‍ය ජල තාපකයක් අපි හදාගන්නේ වතුර පුරවපු බීකරයක් අරගෙන ඒක බන්සන් දැල්ලෙන් රත් කරාම. එතකොට මුළු පරීක්ෂණ නලයටම එකම උෂ්ණත්වයක් ලබා දෙන්න පුළුවන් හින්දා තමයි අපි ජල තාපකයක් ගන්නෙ. දැන් මේ විදියට ග්ලූකෝස් ද්‍රාවණයේ තියෙන පරීක්ෂණ නලයට බෙනඩික් ද්‍රාවණයෙන් චුට්ටක් දාලා ජල තාපකයක රත් කරනකොට බෙනඩික් දාපු ගමන්ම අපිට නිල් පාට බලා ගන්න පුළුවන්. මොකද බෙනඩික් කියන්නේ නිල් පාට ද්‍රාවණයක්. දැන් උන ද්‍රාවණය නිල් පාටයි. ටික ටික රත් වේගන යනකොට මේකේ ග්ලූකෝස් තියෙන නිසා මේ ද්‍රාවණය නිල් පාටට, කොළ කහ පාටට, ඊට පස්සේ තැඹිලි පාටට හැරිලා අවසානයේදී ගඩොල් රතු අවක්ෂේපයක් අපිට බලා ගන්න පුළුවන්. මොනවද? මෙන්න මේ කියන වර්ණ විපර්යාස ටික හොඳට මතක තියාගෙන යන්න ඕන. මොකද මේවා තමයි ප්‍රශ්න වලට අහන්නේ. නිල්, කොළ, කොළ කහ, තැඹිලි, ගඩොල් රතු අවක්ෂේපයක්. ගඩොල් රතු අවක්ෂේපයක් අවසානයේදී ලැබෙනවා කියන්නේ ද්‍රාවණයේ තිබිලා තියෙන ග්ලූකෝස් තමයි. හරිද? සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණය. සුක්‍රෝස් සීනි අඳුරගන්න යන්නේ. අපි ඉස්සෙල්ලම පරීක්ෂණ නලයකට ගන්නවා මෙන්න මේ කියන සුක්‍රෝස්. එහෙම නැත්නම් සීනි දිය කරපු වතුර එකක් අරගෙන පරීක්ෂණ නලයකට දාගන්නවා. දැන් මේකට පොඩක් සැකේට ඉස්සෙල්ලා ග්ලූකෝස්ද දන්නේ නැහැ තියෙන්නේ. ග්ලූකෝස් හඳුර ගන්න පරීක්ෂණයෙන් පොඩ්ඩක් කරලා බලනවා මේ පරීක්ෂණයේ නලය ඇතුලේ තියෙන ද්‍රාවණයට. මොනවාද? බෙනඩික් ද්‍රාවණයෙන් පොඩ්ඩක් එකතු කරලා පරීක්ෂණ නලයේ ජල තාපකයක දාලා පොඩ්ඩක් රත් කරනවා. දැන් මේකේ අපි හොඳටම දන්නවනේ මේකේ සුක්‍රෝස් තියෙන කියලා. එන්නේ නැහැ. වර්ණ විපර්යාසයක් දෙන්නේ නැහැ. ගඩොල් රතු අවක්ෂේපයක් අන්තිමේදී ලැබෙන්නේ නැහැ. හරිද? දැන් අපි මේ පරීක්ෂණ නලය පැත්තකින් තියනවා. දැන් අපි වෙන පරීක්ෂණ නලයක් අරගෙන දැන් ඔකට ආයේ අර සුක්‍රෝස් ද්‍රාවණයෙන්ම ඉතුරු ටිකක් දානවා. ඉතුරු ටික දාලා අපි දානවා ටිකක් තනුක සල්ෆියුරික් අම්ල බිඳු කීපයක්. මොකටද මේ තනුක සල්ෆියුරික් අම්ල බිඳු කීපයක් දාන්නේ? අපි දන්නවා සුක්‍රෝස් හැදිලා තියෙන්නේ ග්ලූකෝස් අණුවයි ෆ්‍රුක්ටෝස් අණුවයි එකතු වෙලා. හරිද? සුක්‍රෝස් අණුව ජල විච්ඡේදනය කරන්න තමයි මෙන්න මේ කියන තනුක සල්ෆියුරික් අම්ලය අපි එකතු කරන්නේ. ජල විච්ඡේදනය කරා දැන් ඔන්න මේ ද්‍රාවණයේ තියෙන්නේ මොනවද? ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස්. හරිද? දැන් මේකට අපි මේ අම්ලනේ. දැන් මාධ්‍ය ආම්ලිකයි. මාධ්‍ය ආම්ලික තත්වය යටතේදී අපි වැඩි සෙල්ලම් දාන්න යන්නේ නැහැ. භයානකයි ටිකක්. හරිද? එතකොට අපි මාධ්‍ය උදාසීන කරන්න ඕන. කොහොමද උදාසීන කරන්න නම් අපි පොඩි භාෂ්ම චුට්ටක් දාන්න ඕන. මොනවද දාන භාෂ්ම? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳු කීපයක් මේ පරීක්ෂණ නලයට දාලා ඊට පස්සේ දානවා බෙනඩික්. දැන් අපි යන්නේ ග්ලූකෝස් හඳුර ගන්න. කොහෙන් ආපු ග්ලූකෝස්ද? සුක්‍රෝස් බිඳ වැටිලා ආපු ග්ලූකෝස් හඳුර ගන්න තමයි ඔන්න යන්නේ. දැන් බෙනඩික් ද්‍රාවණ ස්වල්පයක් දාලා ඔන්න දැන් රත් කරනවා. මෙන්න දැන් බබා වගේ වර්ණ විපර්යාස ටික අපිට බලා ගන්න පුළුවන්. මොනවද වර්ණ විපර්යාසේ? නිල්, කොළ, කොළ කහ, තැඹිලි, ගඩොල් රතු අවක්ෂේප. ඔන්න ඔය කියන වර්ණ විපර්යාස ටික දැන් අපිට බලා ගන්න පුළුවන් කලින් පෙන්වුවේ නැති වුණාට. හරි. ඊළඟට අපි කතා කරන්න යන කාබනික ජෛව අණුව තමයි ප්‍රෝටීන කියලා කියන්නේ. මේ ප්‍රෝටීන අපිට හොයාගන්න පුළුවන් කොහෙන්ද?
මස්, මාළු, බිත්තර සුදු මතය, මාෂභෝග වගේ ආහාර වලින් අපිට මේ ප්‍රෝටීන ලබා ගන්න පුළුවන්. මේ ප්‍රෝටීන කියන්නේ මහාණු జాතියක්. මහාණු කියන්නේ මේ ප්‍රෝටීන හැදිලා කියන්නේ බහු අවයවීකරණ ක්‍රියාවලිය හරහා. මොනවද බහු අවයවීකරණය වෙන්නේ? එහෙම නැත්නම් මොනවද මේ ප්‍රෝටීන වල තැනුම් ඒකකය වෙන්නේ? මේ ප්‍රෝටීන වල තැනුම් ඒකකය තමයි ඇමයිනෝ අම්ල. මේ ඇමයිනෝ අම්ල එහෙම නැත්නම් ප්‍රෝටීන හැදිලා තියෙන්නේ ප්‍රධානම වශයෙන් මූලද්‍රව්‍ය 4කින්. මොනවද මේ මූලද්‍රව්‍ය 4? ඔයාලා දැනටමත් දන්නවා. ජීවිතය හැදෙන්න බලපාන ප්‍රධාන මූලද්‍රව්‍ය 4යි. අනේ 4 තමයි මේ ප්‍රෝටීන වලත් අඩංගු වෙන්නේ. මොනවද? ඔක්සිජන්, හයිඩ්‍රජන්, කාබන්, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය 4. මීට අමතරව සමහර ඇමයිනෝ අම්ලවල සල්ෆර් කියන මූලද්‍රව්‍යත් අඩංගු වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් ප්‍රෝටීන සෑදීම සඳහා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය 4ත් ඊට අමතරව සමහර ප්‍රෝටීනවල සල්ෆර්ද දකින්න පුළුවන් කියලා. ඔයාලගේ අච්චුපොතේ දීලා තියෙනවා අමතර දැනුමට කියලා ශාක හා සතුන් තුළ අඩංගු විවිධ ප්‍රෝටීන්. මේවා ප්‍රශ්න වලට නම් අහන එකක් නෑ. ඒත් විද්‍යාව හදාන්න ශිෂ්‍යාවක් හරි ශිෂ්‍යයෙක් හරි විදියට ඔයාලා මේ වයින් එකක් දෙකක් මතක තියාගත්තට කමක් නෑ ඉතින්. උදාහරණ විදියට බිත්තර සුදු මදේ තියෙන්නේ ඇල්බියුමින් කියන ප්‍රෝටීන් එක. ඒ වගේම තමයි ඔයාලගේ කෙස් වල රෝම වල තියෙන ප්‍රෝටීන් එක වෙන්නේ කෙරටින් ප්‍රෝටීන් එක. ඊට අමතරව අපේ රතු රුධිරාණු වල අඩංගු වෙන්නේ හිමොග්ලොබින් කියලා ප්‍රෝටීන් එකක්. ඔන්න ඔය වගේ දලව අදහසක් තියාගන්නවා නම් හොඳයි කියලා මට හිතෙනවා. හරි. අපි දැන් කතා කරමු ප්‍රෝටීන වල වැදගත්කම ගැන. ප්‍රෝටීන වල වැදගත්කම් 5ක් තියෙනවා. පළවෙනි වැදගත්කම තමයි ශක්ති ප්‍රභවයක් ලෙස ප්‍රෝටීන වැදගත් වෙනවා. අපි දන්නවා අපි කලින් කතා කරා ජීවීන් ප්‍රධාන වශයෙන්ම දේහයට අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්නේ කාබෝහයිඩ්‍රේට ජීර්ණය හරහා. මේ කාබෝහයිඩ්‍රේට ගොඩාක් අඩු අවස්ථාවල එහෙම නැත්නම් අපි බඩගින්න ඉන්න අවස්ථාවලදී ශරීරය පෙළඹෙනවා මේදය හරහා ශක්තිය ලබා ගන්න. ශරීරයේ ගබඩා වෙලා තියෙන මේදය දහනය කරලා ශරීරයේ සෛලවලට, දේහ සෛලවලට ශක්තිය ලබා ගන්න පුළුවන්. මෙන්න මේ කියන කාබෝහයිඩ්‍රේට් සහ මේදය කියන දෙකම නැති වෙලාවට ප්‍රෝටීන දහනය කරලා තමයි දේහය අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න. ඔන්න ඔය නිසා අපි කියනවා ප්‍රෝටීන ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත් වෙනවා. දෙවෙනි වැදගත්කම තමයි ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා. මොනවද මේ ව්‍යුහාත්මක සංඝටක ප්‍රෝටීන විසින් හදන? පළවෙනි එක තමයි අපි දන්නවා සෛලයක් වට කරලා තියෙනවා සෛල පටලයක්. එහෙම නැත්නම් ප්ලාස්ම පටලය කියලා අපි ඔකට කියනවා. මේ ප්ලාස්ම පටලය හැදෙන ප්‍රධාන සංයෝගයක් විදියට අපිට කියන්න පුළුවන් ප්‍රෝටීන. විවිධ ප්‍රෝටීන එකතු වෙලා තමයි මේ ප්ලාස්ම පටලය හැදෙන්නේ. ඊට අමතරව අපිට කියන්න පුළුවන් අපේ කෙස්, රෝම, ඒ වගේම තමයි කුරුල්ලන්ගේ පිහාටු වගේ ව්‍යුහ හැදෙන්න කෙරටින් කියන ප්‍රෝටීන් එක අවශ්‍ය වෙනවා. තුන්වෙනි වැදගත්කම තමයි මේ ප්‍රෝටීන එන්සයිම විදියට ක්‍රියා කරනවා. එන්සයිම කියලා කියන්නේ මොකද්ද? ජීවීන් තුල සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ද්‍රව්‍ය තමයි. එහෙම නැත්නම් ජෛව රසායනික ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන සරලවම කිව්වොත් මේ ජෛව රසායනික ප්‍රතික්‍රියාව ලේසි කරන පහසු මාර්ගයක් ඔස්සේ ගෙනියන්න මෙන්න මේ කියන එන්සයිම වලට පුළුවන්. උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් අපේ ශරීරය ඇතුළතදී ආහාර ජීර්ණ පද්ධතියේදී පෘෂ්ඨය බිඳ වැටිලා ග්ලූකෝස් බවට පත් වෙනවනේ.
මෙන්න මේ ජෛව රසායනික ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරන එන්සයිම් එක වෙන්නේ ඇමයිලේස් කියන එන්සයිම. මේ ඇමයිලේස් කියන්නේ ප්‍රෝටීනයක්. අන්න එතකොට අපිට කියන්න පුළුවන් මේ ප්‍රෝටීන සමහර අවස්ථාවලදී එන්සයිම ලෙස ක්‍රියා කරනවා. හතරවෙනි වැදගත්කම විදිහට අපිට කියන්න පුළුවන් මේ ප්‍රෝටීන හෝමෝන ලෙස ක්‍රියා කරන අවස්ථා තියෙනවා. හෝමෝන ජීවීන්ගේ සමායෝජනය හා සමස්ථිතිය සඳහා වැදගත් වන හෝමෝන තියෙනවා අපේ ඇඟේ. මේ හෝමෝන සමහර ඒවා හැදිලා තියෙන්නේ ප්‍රෝටීන් වලින්. උදාහරණයක් විදිහට ඉන්සියුලින්. රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම එහෙම නැත්නම් රුධිරයේ තියෙන සීනි මට්ටම පාලනය කරන්න මේ ඉන්සියුලින් වලට වැඩි කාර්යභාරයක් තියෙනවා. රුධිරයේ තියෙන සීනි මට්ටම වැඩි වුණාම මේ ඉන්සියුලින් මගින් ඒ සීනි මට්ටම අඩු කරලා දානවා. ඔන්න ඔය ඉන්සියුලින් කියන ප්‍රමාණය දේහයේ අඩු වුණාට පස්සේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙනවා. අන්න එතනදී අපි කියනවා දියවැඩියා රෝගී තත්ත්වයක් මතුවෙලා කියලා. ඔන්න එතකොට ඔයාලට පැහැදිලි හෝමෝන විදියට ක්‍රියා කරනවා සමහර ප්‍රෝටීන. මේ ඉන්සියුලින් කියන්නේ ප්‍රෝටීන වර්ගයක්. එතකොට ප්‍රෝටීන හෝමෝන විදියට ක්‍රියා කරන අවස්ථාවක් තියෙනවා. ඊළඟට අපිට කියන්න පුළුවන් ප්‍රෝටීන ප්‍රතිදේහ ලෙස ක්‍රියා කරනවා කියලා. දැන් හිතන්නකෝ ක්ෂුද්‍ර ජීවියෙක් ඔයාගේ දේහය ආක්‍රමණය කරනවා. ඔයාලට ලෙඩක් ඇති වෙන්න. එතකොට දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හරහා නිපදවනවා ඒ ක්ෂුද්‍ර ජීවියාට එරෙහිව සටන් කරන්න ප්‍රතිදේහ කියලා ආයුධ වර්ගයක්. මෙන්න මේ ආයුධ එහෙම නැත්නම් මේ ප්‍රතිදේහ කියන්නේ ප්‍රෝටීන විශේෂයක්. දැන් ඔයාලට තේරෙනවද ප්‍රෝටීන කියන්නේ දේහයට කොච්චර වැදගත් වෙන දෙයක්ද කියලා? මිනිස් දේහයේ 17%ක්ම විතර තියෙන ප්‍රෝටීන්. මෙන්න මේ 17%න් කොච්චර ලොකු වැඩ කටයුතු ප්‍රමාණයක් සිදු කරනවද කියලා ඔයාලට දැන් තේරෙනවා. හරි. අපි දැන් බලමු ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාව. එහෙම නැත්නම් බයුරේට් පරීක්ෂාව ගැන. අපි ඉස්සෙල්ලම ගන්න ඕන පරීක්ෂණ නලයක්. මේ පරීක්ෂණ නලයට අපි දාගන්නවා පරිප්පු කුඩු කරලා හරි එහෙම නැත්නම් බිත්තර සුදු මතයක් හරි මොකක් හරි ප්‍රෝටීන අඩංගු වන ආහාරයක්. මේකට වතුර එක කවලම් කරලා අපි මිශ්‍රණයක් හදාගන්න ඕන. ඊට පස්සේ අපි මේකට දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක්. බිඳු ගාණක් නෙමෙයි ටිකක් වැඩි පරිමාවක් අපි මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි දානවා කොපර් සල්ෆේට්. බිඳු කීපයයි දාන්නේ. මොනවද අපි දැම්මේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක් සහ කොපර් සල්ෆේට් අර නිල් පාට ද්‍රාවණය කොපර් සල්ෆේට් බිඳු කීපයක්. දැන් උන ද්‍රාවණයේ නිල් පාටයි. මේකේ ප්‍රෝටීන තියෙන හින්දා මේ ද්‍රාවණයේ වර්ණ විපර්යාසයක් අපිට බලා ගන්න පුළුවන්. ද්‍රාවණය තද දම් පැහැයට හැරෙනවා. මේක හරි ලස්සන දම් පාටක්. ඔයාලට පුළුවන් ලැබ් එකේදී කරලා බලන්න. හරි. අපි දැන් කතා කරන්න යන්නේ එන්සයිම ගැන. මොනවද මේ එන්සයිම කියලා කියන්නේ? ඔයාලා දන්නවා එන්සයිම කියලා කියන්නේ ප්‍රෝටීනයක්. මේ එන්සයිම ඔයාලා පිටින් ආහාර විදියටද ගන්නෙ? නෑ. ඔයාලා ආහාරත් එක්ක එන්සයිම ගන්නෙ නෑ. ඔයාලගේ ඇඟ ඇතුලේ තමයි එන්සයිම හැදෙන්නේ. ජීවීන් තුලම තමයි නිපදවනු ලබන්නේ. හරිද? මේ එන්සයිම් වලින් මොකද්ද වෙන්නේ? ඇයි එන්සයිම අපේ ඇඟට අවශ්‍ය වෙන්නේ? එන්සයිම මගින් කරන්නේ ජීවියෙක්ගේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කරනවා. ඒ කියන්නේ මේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන ජෛව රසායනික ප්‍රතික්‍රියා පහසු කරනවා. ශීඝ්‍රතාවය වැඩි කරනවා. ඒවට ගතවන කාලය අඩු කරනවා. යන්න එහෙම තමයි එන්සයිම ක්‍රියා කරන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් එන්සයිම් වල කාර්ය වෙන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම තමයි. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි දන්නවා සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී අපි සුක්‍රෝස් ග්ලූකෝස් බවට බිඳ හෙළුවා. කොහොමද අපි ඒක බිඳ හෙළුවේ?
සුක්‍රෝස් අඩංගු ද්‍රාවණයට අපි තනුක අම්ලයක් එහෙම නැත්නම් තනුක සල්ෆියුරික් අම්ලය එකතු කරලා රත් කරා. එතන ගොඩාක් අපි උෂ්ණත්වය සැපයුව නේද? අන්න එතකොට තමයි ග්ලූකෝස් බවට පත් වුනේ සුක්‍රෝස්. ඒත් ඇඟ ඇතුළේදී ඔච්චර රත් කරන්න ඒ විදිහට අම්ල ලබා දෙන්නේ නැහනේ. එතකොට අපේ ඇඟේ තියෙන පටක වලට හානි වෙන්න පුළුවන්. එතකොට එච්චර උෂ්ණත්ව වැඩිවීමක් ඇඟ ඇතුළේ වෙන්නේ නැහැ. කොහොමද අපි කන සුක්‍රෝස් ග්ලූකෝස් බවට පත් වෙලා රුධිරයට අවශෝෂණය කරගන්නේ එහෙනම්? අන්න ඒ වැඩේ කරන්නේ මෙන්න මේ කියන එන්සයිම මගින්. ආහාර ජීර්ණ පද්ධතියේ තියෙනවා මේ ක්‍රියාවලියට විශේෂ වුණු එන්සයිම වර්ගයක්. මේ එන්සයිම මගින් තමයි අඩු උෂ්ණත්වයකදී සුක්‍රෝස් ග්ලූකෝස් බවට පත් කරන්නේ. ඒකින්ද අපිට කියන්න පුළුවන් ආයෙම එන්සයිම වල කාර්ය වෙන්නේ මොකක්ද? ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන එක. ඔන්න දැන් අපි යන්නේ එන්සයිම් වල ක්‍රියාකාරීත්වය කොහොමද කියලා බලන්න. මේ ක්‍රියාකාරකම තමයි පිෂ්ඨය මත ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය පෙන්වීම. අපි පිෂ්ඨය හොයාගන්න පුළුවන් පාන් පිටි, හාල් පිටි මේ හැම එකම තියෙන පිෂ්ඨයනේ. ඒත් අපි කොහොමද ඇමයිලේස් එන්සයිමය හොයාගන්නේ? ඇමයිලේස් එන්සයිමය ලබා ගන්න නම් අපිට සිද්ධ වෙනවා ගන්න පෙරෝහණය වෙන මුං බීජ ස්වල්පයක්. මේ මුං බීජ ටික අපිට අඹරලා ජලයේ දිය කරලා පෙරා ගත්තට පස්සේ අපිට ඇමයිලේස් එන්සයිමය ලබා ගන්න පුළුවන්. අපි දැන් යන් පරීක්ෂණය කරන්න. අපි ඉස්සෙල්ලම පාන් පිටි ටික ජලයේ දිය කරලා හදා ගන්න ඕන පිෂ්ඨ ද්‍රාවණයක්. මේ පිෂ්ඨ ද්‍රාවණේ මිලිලීටර් 2ක් අපි පරීක්ෂණ නලයකට ගන්නවා. අපි ගාව දැන් තියෙනවා ඇමයිලේස් ද්‍රාවණයකොත් ඇමයිලේස් එන්සයිමය. මේ ඇමයිලේස් එන්සයිමය මිලිලීටර් 2ක් මැනගෙන අපි පිෂ්ඨ ද්‍රාවණය අඩංගු පිෂ්ඨ ද්‍රාවණයේ මිලිලීටර් 2ක් අඩංගු පරීක්ෂණ නලයට එකතු කරනවා. මේ එකතු කරන අවස්ථාවේදී අපි විරාම ගටිකාව ක්‍රියාත්මක කරන්න ඕන. මොකද අපිට වෙලාව බලා ගන්න ඕන හින්දා. අපි දැන් විරාම ගටිකාවෙන් මිනිත්තු 2ක් මැන ගන්නවා. මේ මිනිත්තු 2ක් ගෙවුනට පස්සේ අපි අපේ දැන් මිශ්‍රණය තියෙනවනේ. මේ මිශ්‍රණයෙන් ද්‍රාවණ බිඳුවක් අරගෙන සුදු පාට පිඟන් ගඩොලක් මත තියන්න ඕන. සුදු පාට පිඟන් ගඩොල. මොකද අපිට දැන් පරීක්ෂණයක් කරන්න තියෙනවා ඒකේ වර්ණ විපර්යාසය බලා ගන්න ඕන හින්දා. දැන් ඔයාලා දන්නවා මේ ද්‍රාවණයේ තියෙන්නේ පිෂ්ඨය. පිෂ්ඨය අඳුනගන්න යන්නේ. පිෂ්ඨය අඳුනගන්න අපි කරන පරීක්ෂාව තමයි අයඩීන් පරීක්ෂාව. අපි අයඩීන් බිඳුවක් දානවා මේ ද්‍රාවණ බිඳුව මතට. එතකොට පිෂ්ඨයේ තියෙන හින්දා වර්ණය කළු නිල් වර්ණයක් ලබා දෙනවා. ඔහොම අපි හැම විනාඩි 2කට වරක්ම මිශ්‍රණයෙන් ද්‍රාවණ බිඳුවක් ගන්නවා. පිඟන් ගඩොල මත තියෙනවා අයඩීන් පරීක්ෂාව සිද්ධ කරනවා. විනාඩි 20ක් විතර අපි මෙන්න මේ පරීක්ෂණය දිගටම කරගෙන යනවා. අපි බලමු දැන් නිරීක්ෂණ මොනවද කියලා. නිරීක්ෂණ විදියට අපිට පේනවා ද්‍රාවණ බිඳුවල වර්ණය ක්‍රමයෙන් නිල් පැහැයේ සිට දුඹුරු පැහැයට වර්ණය වෙනස් වෙලා තියෙනවා. දැන් මේ නිල් පාට බිඳු ගත්තොතින් මෙතනදි තියෙන්නේ ද්‍රාවණයේ මුල් අවස්ථාවේදී නිල් පාට බිඳුනේ තියෙන්නේ. මේ හරියේදී ද්‍රාවණයේ තියෙන්නේ පිෂ්ඨය. මොකද අපි පිෂ්ඨ ද්‍රාවණයක් ගත්තේ පිෂ්ඨයේ තියෙන හින්දා අයඩීන් පරීක්ෂාවෙන් අපිට නිල් පැහැයක් ලබා දෙනවා. ඒත් අවසාන හරියේ ද්‍රාවණ බිඳුවල තියෙන්නේ දුඹුරු පැහැයක්. මොකද ඒ කියන්නේ අවසානය වෙනකොට ද්‍රාවණයේ පිෂ්ඨය නැති වෙලා ගිලා තියෙනවා. මොකද එතන වෙලා තියෙන්නේ? අපි දැම්මා ඇමයිලේස් එන්සයිමය. ඇමයිලේස් එන්සයිමය මගින් පිෂ්ඨය ජීර්ණය වෙලා මෝල්ටෝස් ලබා දීලා තියෙනවා. දැන් අවසාන හරිය වෙනකොට විනාඩි 20ක් විතර යනකොට මෙතන මේ ද්‍රාවණයේ පිෂ්ඨය නැහැ. තියෙන්නේ මෝල්ටෝස්. එතකොට අයඩින් පරීක්ෂාවට වර්ණ විපර්යාසයක් ලබා දෙන්නේ නැහැ මේ ද්‍රාවණ බිඳු. ඒකෙන් හින්දා තමයි
නිල් පැහැයක් නොවේ මේවා දුඹුරු පැහැයෙන්ම පවතින්නේ. එතකොට අපිට නිගමනයක් විදියට ගන්න පුළුවන් පිෂ්ඨ අංශු මත පිෂ්ඨ අණු මත ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාත්මක වෙලා තියෙනවා මේ විනාඩි 20 කියන කාලය තුලදී. එහෙම ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාත්මක වෙලා පිෂ්ඨය පරිවර්තනය කරනවා මෝල්ටෝස් බවට. දැන් අපි කතා කරන්න යන්නේ ලිපිඩ ගැන. ලිපිඩ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මොනවාද? තෙල් සහ මේදය කියලා. තෙල් කියලා කියන්නේ මොනවාද? කාමර උෂ්ණත්වයේදී ලිපිඩ ද්‍රව ලෙස පවතිනවා නම් එහෙම නැත්නම් ද්‍රව ලෙස පවතින ලිපිඩ අපි හඳුනනවා තෙල් කියලා. තෙල් කියන්නේ ද්‍රවනේ, පොල් තෙල්, එළවලු තෙල්. ඒ ඔක්කොම ද්‍රව විදිහට තමයි තියෙන්නේ කාමර උෂ්ණත්වයේදී. හැබැයි සමහර ලිපිඩ කාමර උෂ්ණත්වයේදී ඝන විදිහට තමයි තියෙන්නේ. ඒවා අපි හඳුන්වනවා මේදය කියලා. ලිපිඩ වලට උදාහරණ විදිහට දෙන්න පුළුවන් රටකජු, පොල්, තල, බටර් සහ මාගරින් වගේ ඒවා ලිපිඩ වලට උදාහරණ දෙන්න පුළුවන්. මේ ලිපිඩත් හැදිලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් වගේම තමයි. කොහොමද? කාබෝහයිඩ්‍රේට් වල මොනවද තිබුණ ප්‍රධාන මූලද්‍රව්‍ය ටික? කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. මේ ලිපිඩ වලත් තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන විතරයි. හැබැයි කාබෝහයිඩ්‍රේට් වලට සාපේක්ෂව ලිපිඩ වල තියෙන ඔක්සිජන් ප්‍රමාණය ගොඩාක් අඩුයි. දැන් ඔයාලා පටල ගන්න එපා. කාබෝහයිඩ්‍රේට් වල තිබුණේ හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය 2:1. ඒත් මේ ලිපිඩ වල එහෙම අනුපාතයක් අපිට දෙන්න බෑ. ඒවයි හිතුණු ගණන් තමයි තියෙන්නේ. 2:1 කියලා කියන්න ලෑස්ති වෙන්න එපා. ඒක වැරදි. හරිද? මේ ලිපිඩ හැදෙන්නේ කොහොමද? ලිපිඩ හැදෙන්නේ මේද අම්ල අණුවක් සහ ග්ලිසරෝල් අණුවක් එකතු වෙලා තමයි. මේද අම්ලයයි ග්ලිසරෝල් අණුවයි එකතු වෙලා හැදෙනවා ලිපිඩ සහ ජලය. හැබැයි කාබෝහයිඩ්‍රේට් වගේ පටලව ගන්න එපා. ඩයිසැකරයිඩ් අපි අනිත් පැත්තට හරවන්න පුළුවන් වුණාට, ඒ කියන්නේ ඩයිසැකරයිඩ් දැන ජලය මොනොසැකරයිඩ් බවට පත් වුණාට මේ ලිපිඩ දැන ජලය මේද අම්ල සහ ග්ලිසරෝල් බවට පත් වෙන්නේ නැහැ. හරිද? අපි දැන් බලමු ලිපිඩ වල වැදගත්කම මොනවද කියලා. ලිපිඩ කියලා කියන්නේ ගොඩාක් වැදගත්කම වැඩි කාබනික ජෛව අණුවක් විදිහට අපිට කියන්න පුළුවන්. පළවෙනි වැදගත්කම තමයි ශක්ති ප්‍රභවයක් ලෙස. ඔන්න දැන් අපි කලින් කතා කරපු ඒවත් ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත් වුණා. මොනවද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, දැන් මේ ලිපිඩ. මේ තුනම ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත් වෙනවා. ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍ය කරන ශක්තිය ප්‍රධාන වශයෙන්ම අපි ගන්නේ කාබෝහයිඩ්‍රේට් වලින්. දෙවෙනියට කාබෝහයිඩ්‍රේට් නැති අවස්ථාවන් වලදී ජීවීන් විසින් ලිපිඩ දහනය කරලා එයාලගේ පරිවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍ය වන ශක්තිය ලබා ගන්නවා. අපි ප්‍රධාන වශයෙන් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් බහුලව කාබෝහයිඩ්‍රේට් වලින් ශක්තිය ලබා ගත්තත් ලිපිඩ වලින් වඩා වැඩි ශක්තියක් ලබා ගන්න පුළුවන් කියලා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. දෙවෙනි එක තමයි විවිධ ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා ලිපිඩ භාවිතා වෙනවා. අපි ප්‍රෝටීන ගැන කතා කරද්දි කිව්වා ප්ලාස්ම පටලය එහෙම නැත්නම් සෛලයේ පිටතම තියෙන පටලය, සෛල පටලය, මේ ප්ලාස්ම පටලය හදන්න ප්‍රෝටීන දායක වෙනවයි කියලා. ප්‍රෝටීන වලට අමතරව මේ ප්ලාස්ම පටලය හදන්න ලිපිඩත් වඩා වැඩි කාර්යභාරයක් ඉටු කරනවා. කොහොමද? ෆොස්ෆොලිපිඩ, කොලෙස්ටරෝල් වගේ ලිපිඩ අණු මේ ප්ලාස්ම පටලය ඇතුළු සියලුම සෛල පටල වල වැදගත් සංයෝගයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. තුන්වෙනි කාරණය තමයි ජල සංරක්ෂණය සඳහා. ලිපිඩ කියලා කියන්නේ ජලයට අපාරගම්‍ය සංයෝගයක්. ඒ කියන්නේ ලිපිඩ ස්තරයක් හරහා, තෙල් තට්ටුවක් හරහා ජලයට ගමන් කිරීමේ හැකියාවක් නැහැ. උදාහරණ විදියට අපිට දෙන්න පුළුවන් ශාක දේහවල මතුපිට පෘෂ්ඨයේ
වෙට දකින්න පුළුවන් කියුටින් කියන ඉටි වර්ගය. මේක ලිපිඩ වර්ගයක්. හරිද? මේක හින්දා ජලය, ඒ කියන්නේ රස්නේ වැඩි කාලවලදී ජලය වැඩිපුර පිටවීම, එහෙම නැත්නම් උත්ස්වේදනය හරහා වැඩිපුර ජලය පිටවීම වළක්වා ගන්න මේ කියුටින් කියන ඉටි ස්තරය වැදගත් වෙනවා. ඒක ශාකවල ජීවය පවත්වා ගැනීමට ගොඩාක් උපකාරී වෙනවා. ජලය සංරක්ෂණය කර ගැනීම හරහා. ඒ වගේම තමයි සමහර සතුන්ගේ දේහය ආවරණය කරන විවිධ ඉටි වර්ග තියෙනවා. මේකෙහින්දා රස්නේ වැඩි කාලවලදී විචලනය වීමෙන් වළක්වා ගන්න පුළුවන්කමක් ලැබෙනවා ඒ සත්තුන්ට. ඊළඟ කාරණේ තමයි දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම සඳහාත් මේ ලිපිඩ ගොඩක් ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. ඒ කොහොමද? ඔයාලා දන්නවා අචලතාපි සත්තු. අචලතාපි සත්තුයි කියලා කියන්නේ දේහ උෂ්ණත්වය කොහොම වුණත් තමන්ගේ ඇඟේ උෂ්ණත්වය එකම මට්ටමක පවත්වාගෙන යන සත්තු. දේහ උෂ්ණත්වයත් එක්ක එයාලගේ ඇඟේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. කවුද? පක්ෂීන්, ශීරපායින් වගේ සත්තු. මේ සත්තුන්ගේ සමට යටින් අදශ්චර්මීය මේද පටලයක් තියෙනවා. අදශ්චර්මීය මේද ස්තරයක්. චර්මය කියලා කියන්නේ සමනේ. සමට යටින් අදච්චර්මීය මේද ස්තරය තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඇඟ ඇතුලේ උෂ්ණත්වය පිටට යන්නේ නැහැ. තාප පරිවාරකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ ගොඩාක් සීතල දේශගුණයක ඉන්නවනම් මේ අචලතාපි සතෙක් එයාගේ ඇඟ ඇතුලේ තියෙන උෂ්ණත්වය පිටට එච්චර යවන්නේ නැහැ. ඒ කියන්නේ ඇඟ ඇතුළ කූල් කරන්නේ නැහැ. ඒ රස්නය, ඒ උෂ්ණත්වය එකම විදියට තියාගෙන යනවා. මේකෙන් හින්දා එයාලගේ දේහ උෂ්ණත්වය පාලනය කරගන්න, දේහ උෂ්ණත්වය රැකගන්න ලිපිඩ ලොකු කාර්යභාරයක් එතනදී සිද්ධ කරනවා. ඒ වගේම තමයි තව වැදගත්කමක් විදියට දෙන්න පුළුවන් අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාව මේ ලිපිඩ වලින් සපයනවා. කොහොමද? ඔයාලා දන්නවා වකුගඩු වටා ලිපිඩ පටලයක් තියෙනවා. එහෙම නැත්නම් මේද ස්තරයකින් ආවරණය වෙලා තියෙන්නේ. මොකද මෙහෙම මේද ස්තරයකින් ආවරණය වෙලා තියෙන්නේ? බාහිරින් ඇතිවන කම්පන අවශෝෂණය කරගන්න තමයි මෙහෙම මේද ස්තරයකින් ආවරණය වෙලා තියෙන්නේ. මොකක් හරි සැරට පාරක් වැදුනොත් වකුගඩුව තියෙන හරියට මේ මේද ස්තරය තියෙන හින්දා වකුගඩු වලට සිද්ධ වෙන හානිය ගොඩාක් අඩු වෙනවා කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. අන්තිම කාරණේ විදියට ඇතම් හෝමෝන සංශ්ලේෂණය කිරීම සඳහා මේ ලිපිඩ පාවිච්චි වෙනවා. උදාහරණ විදියට පෘෂ්ඨවංශීන්ගේ, කියන්නේ කොඳුයට පේලියක් තියෙන සත්තුන්ගේ ඇතම් හෝමෝන, උදාහරණ විදියට ඊස්ට්‍රජන් සහ ටෙස්ටොස්ටෙරෝන් වගේ හෝමෝන, කෝටිසෝල් වගේ හෝමෝන සංශ්ලේෂණය කරන්න ලිපිඩ අත්‍යවශ්‍ය සංඝටකයක් විදියට දක්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. එහෙම නැත්නම් සුඩාන් 3 පරීක්ෂාව ගැන. මේකට අපි ගන්නවා තල තෙල් හෝ පොල් තෙල් හෝ මොකක්ම හරි තෙල් වර්ගයක් අරගෙන අපි එකකින් ස්වල්පයක් පරීක්ෂා නලයකට එකතු කරගන්නවා. මේකට සුඩාන් 3 ප්‍රතිකාරකය අරගෙන, ඒක සාමාන්‍ය රතු පාට ප්‍රතිකාරකයක්, ඒකෙන් බිඳු කීපයක් එකතු කරලා හොඳින් සොලවනවා. ඔන්න අපිට දැන් තෙල් මේ කියන තෙල් තට්ටුව, එහෙම නැත්නම් තෙල් ස්තරය ලස්සන රතු පාටකට බලා ගන්න පුළුවන්. එතකොට අපිට ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාවට අපිට ගන්න පුළුවන් ප්‍රතිකාරකය තමයි සුඩාන් 3. මේව හොඳට මතක තියාගන්න ඕනේ මේ පරීක්ෂා. මොකද මේවෙන් තමයි ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් අපි කතා කරන්න යන්නේ නියුක්ලියික් අම්ල ගැන. මෙන්න මේ නියුක්ලියික් අම්ල තමයි අපි කතා කරන ප්‍රධාන ජෛව අණු 4න් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියික් අම්ල. මෙන්න මේ කියන 4න් ප්‍රවේණිකව ඊටමත් වැදගත් වන ජෛව අණුව වෙන්නේ නියුක්ලියික් අම්ල. හරිද? මේ නියුක්ලියික් අම්ල කියන්නේත් මහා අණු වර්ගයක්. මේක හැදෙන්නේ
නියුක්ලියෝටයිඩ්. මොනවාද? නියුක්ලියෝටයිඩ් නැමැති තැනුම් මේකක රාශියක් රේඛීයව සම්බන්ධ වීමෙන්. කොහොමද? රේඛීයව සම්බන්ධ වීමෙන් තමයි නියුක්ලියික් අම්ල හැදෙන්නේ. මේ නියුක්ලියික් අම්ලවල ප්‍රධාන වශයෙන් මූලද්‍රව්‍ය පහක් අපිට බලා ගන්න පුළුවන්. මොනවාද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. මීට අමතරව ෆොස්ෆරස්. මොනවාද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය එකතු වෙලා තමයි මේ නියුක්ලියික් අම්ලය හැදෙන්නේ. නියුක්ලියික් අම්ල ප්‍රධාන ආකාර දෙකයි. මොනවද? DNA සහ RNA. DNA කියන්නේ මොනවද? ඩිऑක්සි රයිබෝ නියුක්ලියික් අම්ල. RNA කියන්නේ මොනවද? රයිබෝ නියුක්ලියික් අම්ල. මොනවද? ආකාර දෙක DNA සහ RNA. එහෙම නැත්නම් ඩිऑක්සි රයිබෝ නියුක්ලියික් අම්ල සහ රයිබෝ නියුක්ලියික් අම්ල. මේව මතක තියාගන්න ඕන. DNA අණුවේ සහ RNA අණුවේ වෙනස්කම් ගත්තොතින් DNA අණුවේ තැනුම ඒකකයේ විදියට ගන්න පුළුවන් ඩිऑක්සි රයිබෝ නියුක්ලියෝටයිඩය. එතකොට RNA අණුවේ තැනුම ඒකකයේ විදියට රයිබෝ නියුක්ලියෝටයිඩ අපිට ගන්න පුළුවන්. එතකොට මේවායේ ප්‍රධාන කෘත්‍යයන් ගැන කතා කරොත් DNA අණුවෙන් සාමාන්‍යයෙන් ප්‍රධානම කරන්නේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා තියාගන්න එක. ගොඩක් වෙලාවට න්‍යෂ්ටිය තුළ පවතින DNA අණු වලින් තමයි මේ විදිහට ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා තියාගන්නේ. RNA අණුවල ප්‍රධානතම කෘත්‍ය විදිහට අපිට දෙන්න පුළුවන් ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලියේදී ඉටු කරන කෘත්‍ය වැඩි හරියක්ම ඉටු කරන්නේ මෙන්න මේ කියන RNA අණු වලින්. ඊට පස්සේ අපි කතා කරමු නියුක්ලියික් අම්ලවල වැදගත්කම. පළවෙනි එක ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සඳහා වැදගත් වේ. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු දැන් අපි කලින් කතා කරා DNA අණුවේ ප්‍රධානතම කෘත්‍යය තමයි ප්‍රවේණික තොරතුරු න්‍යෂ්ටිය තුළ ගබඩා කරලා තබා ගන්න එක. මොනවද මේ ප්‍රවේණික තොරතුරු වලට උදාහරණ? ඔයගේ හිස කෙස් වල ස්වභාවය, හිස කෙස් වල වර්ණය, ඒ වගේම සමේ වර්ණය, ඒ වගේ ඒවා තමයි මේ ප්‍රවේණික තොරතුරු කියලා කියන්නේ. මෙන්න මේ ඔක්කොම ගබඩා කරලා තින්නේ ඔයාලගේ ඇඟේ තියෙන සෛලවල තියෙන න්‍යෂ්ටිය. න්‍යෂ්ටියෙත් මොනවාගේද? න්‍යෂ්ටියේ තියෙන DNA අණුවල තමයි මෙන්න මේ කියන ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා තියාගන්නේ. දෙවෙනි කාරණය තමයි ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම සඳහා වැදගත් වේ. මේ තොරතුරු ගබඩා කරලා තියාගන්නවා විතරක් නෙමෙයි. මේ තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට ඒ කියන්නේ ඔයාලගේ දෙමාපියන්ගෙන් ඔයාලට ඔයාලගෙන් ඔයාලගේ දරුවන්ට ඒ හැමෝටම පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරනවා. මොන වගේවද? දැන් ඔයාලගේ හිස කෙස් වල ස්වභාවය, හිස කෙස් වල වර්ණය, සමේ වර්ණය, ඒ වගේ ඒවා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්න උදව් වෙන්නේ මෙන්න මේ කියන නියුක්ලියික් අම්ල. තුන්වෙනි එක තමයි ප්‍රෝටීන සංශ්ලේෂණ කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා වැදගත් වෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරා RNA කියන්නේ ඒකට වැදගත්ම අණුවක්. හතරවෙනි එක සෛලයේ සිදුවන සියලුම ජෛව ක්‍රියාවලි පාලනය කිරීම සඳහා වැදගත් වේ. එම ජීව ක්‍රියා පාලනය කරනු ලබන තොරතුරු ඇතුළත් වන්නේ DNA තුළ. අපි දන්නවා සෛලවල තියෙන න්‍යෂ්ටිය මගෙන් තමයි සියලුම ජීව ක්‍රියා පාලනය කරන්නේ. මේ න්‍යෂ්ටිය මේ ජීව ක්‍රියාවල ජීවක්‍රියා පාලනය වෙන ඕන කරන උපදෙස් ටික සරලවම කිව්වොත් ඒ උපදෙස් ටික තියෙන්නේ DNA තුල ලියවිලා. ඊළඟ එක තමයි ඇතැම් වෛරස් වල ප්‍රවේණික තොරතුරු ගබඩා කර තැබීමට RNA වැදගත් වේ. අපි දන්නවා ගොඩාක් මිනිසුන්ගේ සත්තුන්ගේ ශාකවල ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා තියෙන්නේ RNA DNA වල. න්‍යෂ්ටිය තුල තියෙන DNA වල තමයි ප්‍රවේණික තොරතුරු ගොඩක් වෙලාවට ගබඩා කරලා තියෙන්නේ. ඒ වුණාට සමහර වෛරස් RNA භාවිතා කරනවා එයාලගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා තියාගන්න. අන්තිම එක තමයි DNA අණුව විකෘති වලට භාජනය වීමට හැකියාවක් ඇත. එම වෙනස් වීම නිසා ප්‍රභේදන ඇතිවේ. මෙම ප්‍රභේදන ජීවීන්ගේ පරිණාමය සඳහා වැදගත් වේ. DNA අණුව විකෘති වලට භාජනය වෙන්න පුළුවන්ලු. මේ විකෘති වලින්ද ඇති වෙන්න පුළුවන් හොඳ ප්‍රභේදන සහ නරක ප්‍රභේදන. නරක ප්‍රභේදනයක්, ඒ කියන්නේ අවාසිදායක ප්‍රභේදයක් ඇති වුණොතින්, ඒ කියන්නේ මේ DNA අණුව එක එක වෙනස් වීම වලට ලක් වෙනවා. ස්වභාවිකව වෙනස් වීම වලට ලක් වෙනවා. එහෙම වෙනස් වීම වුණාට පස්සේ ඒ ඇති වෙන වෙනස් වීම හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්. නරක වෙනස් වීමක් ඇති වුණොත් ඒ ජීවය එතනින් නවත්වනවා. හොඳ
ප්‍රභේදයක් නම් ඇති වුණේ. ඒ කියන්නේ හොඳ වෙනස් වීමක් නම් ඇති වුණේ. ඒක පරිණාමය වෙවි ඉදිරියට ගමන් කරනවා. දැන් අපි දන්නවා අපි ඇති වෙලා තියෙන පරිණාමය වෙලා. ඒ කියන්නේ මුලින්ම ඇති වුණු DNA වල යම් යම් වෙනස් වීම ඇති වෙලා තමයි අපිව නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. අපි දැන් බලන්න යන්නේ ජෛව අණු තුල එහෙම නැත්නම් අපි ගන්න ආහාර තුල කාබන් අඩංගු වන බවට පරීක්ෂා කරන්න. ඉස්සෙල්ලම අපි ගන්නවා නිවිති ශාක කොටසක්. එහෙම නැත්නම් මාළු කැබැල්ලක්, කඩල ස්වල්පයක්, එහෙම මොකක් හරි කෑම වර්ගයක් අරගෙන අපි ඒක දානවා කෝවට. හරිද? කෝවට දාලා හොඳට රත් කරගන්න ඕන. දැන් මෙහෙම රත් කරලා අවසානයේදී ඉතුරු වෙන කොටස තියෙනවනේ මේ ආහාරයේ ඉතුරු වෙන කොටස. ඒක අරගෙන සුදු කඩදාසියක් උඩ තියලා අපි ඒක හොඳට අතුල්ලන්න ඕන. එතකොට මොනවද අපිට ලැබෙන්නේ? අපිට පේනවා නිකන් කාබන් ඉරි වගේ කාබන් ඇතුල්ලපු කොලයක් වගේ පැල්ලම් කිහිපයක්. ඒ කියන්නේ දැන් අපි කන ආහාරවල කාබන් කියන මූලද්‍රව්‍ය අඩංගු වෙනවා. එහෙම නේද? හරි. අපි දැන් බලන්න යන්නේ ජෛව අණු තුල නයිට්‍රජන් තිබෙන බවට හඳුනා ගන්න පරීක්ෂණය. අපි ඉස්සෙල්ලම මාළු කැබැල්ලක් හරි බිත්තර සුදු මදයක් හරි අපි නයිට්‍රජන් තියෙනවයි කියලා හිතෙන ආහාර ද්‍රව්‍යයක් අරගෙන ඒක පරීක්ෂා නලයකට දාලා වතුර ස්වල්පයක් සමග මිශ්‍ර කරන්න ඕන. ඊට පස්සේ මේ මිශ්‍රණයේ මිලිලීටර් 2ක් පෙරලා අපි ලබා ගන්නවා ද්‍රාවණයක් පරීක්ෂණ නලයකට වෙනම පරීක්ෂණ නලයකට. මේ පරීක්ෂණ නලයට වැඩි ප්‍රමාණයක් අපි දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊට පස්සේ අපි කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් එකතු කරගන්නවා. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ ද්‍රාවණය ආරම්භයේදී නිල් පාටයි. මේක හොඳින් මිශ්‍ර කරද්දී අපිට ලස්සන දම් පාටක් මේ මිශ්‍රණය බලා ගන්න පුළුවන්. ඔයාලට මතකද මේ වගේම පරීක්ෂණයක් අපි කරා ප්‍රෝටීන හඳුනා ගන්න බයුරේට් පරීක්ෂාවේ කියලා. ප්‍රෝටීන වලත් නයිට්‍රජන් තිබුණනේ. ඒකින්ද තමයි ඒකත් ලස්සන දම් පාටක් ආවේ. දැන් මෙතනදී ලස්සන දම් පාටක් එන්නේ මේ ආහාර කොටස් වල නයිට්‍රජන් තියෙන හින්දා. හොඳට ඔලුවට දාගන්න නයිට්‍රජන් තියෙනවයි කියලා අඳුරගන්න පරීක්ෂණය සහ බයිජරේට් පරීක්ෂණය දෙකම එක විදියට තමයි සිද්ධ කරන්නේ. වැඩි ප්‍රමාණයක් අපි දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, ඒ කියන්නේ භාෂ්මයක්. ඊට පස්සේ දානවා කොපර් සල්ෆේට් බිඳු 2ක්. හරි. අපි දැන් කතා කරන්න යන්නේ ජලය ගැන. සාමාන්‍යයෙන් ජීවියෙක් ගත්තහම එයාලගේ දේහයේ බරින් 3න් 2ක්ම තියෙන්නේ මෙන්න මේ ජලය. ඒතර අපිට කියන්න පුළුවන් ජලය තමයි ජීවියෙකුගේ දේහය තුල තියෙන ප්‍රධානතම එහෙම නැත්නම් බහුලවම පවතින අකාබනික සංයෝගය වෙන්නේ. මොකද ජලය කියන්නේ අකාබනික සංයෝගයක්. හරිනේ? එතකොට මේකේ සංයුතය ඊටාම සරල සංයුතියක් තමයි ජලයේ තියෙන්නේ. ඔයාලා දන්නවා H2O කියලා තමයි අපි ජලයට කියන්නේ. හයිඩ්‍රජන් අණු 2යි ඔක්සිජන් අණුවයි එකතු වෙලා තමයි මේ ජලය හැදිලා තියෙන්නේ. මෙන්න මේ ජලයේ තියෙනවා සුවිශේෂී ගුණාංග 4ක්. හරිද? මෙන්න මේ ගුණාංග 4 හින්දා තමයි මේ පෘථුවිය මතු පිට ජීවය එහෙම නැත්නම් අපිට ජීවීන්ට පෘථුවිය වාසස්ථානයක් වීමට සුදුසු වෙන්නේ පෘථුවියේ මෙන්න මේ තියෙන ජලය හින්දා ජලයේ තියෙන මෙන්න මේ අපි දැන් කතා කරන්න යන ප්‍රධාන ගුණාංග 4 නිසා. පළවෙනි ගුණාංගය තමයි ද්‍රාවක ගුණය. මොකද්ද ද්‍රාවක ගුණය කියලා කියන්නේ? අපි කතා කරොතින් ජීවීන්ගේ සෛලයක් ඇතුලේ ජීවීන්ගේ සෛල තුල ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා මාධ්‍යයක් සපයනවා. ඒ කියන්නේ මොකද්ද? ජීවීන්ගේ සෛලය ඇතුලේ සිද්ධ වෙන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ මේ ජලයේ දිය වෙලා තමයි සිද්ධ වෙන්නේ. සෛල ඇතුලේ තියෙන ජලයේ මේ
ප්‍රතික්‍රියක දිය වෙනවා. ඊට පස්සේ තමයි ජෛව රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ. ඊළඟ එක තමයි ජීවීන්ගේ සියලුම බහිස්සෛලීය තරලවල ප්‍රධාන සංඝටකයද ජලයයි. ඒ කියන්නේ මොකද්ද? සෛල වලින් එළියේ බහිස්සෛලීය. කියන්නේ සෛල වලින් එළියේ තියෙන තරලවලක් තියෙන්නේ වැඩිපුරම ජලය තමයි. අන්න එතකොට සෛලයෙන් පිටත සිදුවන ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ ජලයේ දිය වෙලා හින්දා තමයි. ඊට පස්සේ සත්වයන්ගේ බහිස්රාවී ඵල සහ මලද්‍රව්‍ය පිට කිරීම පහසු කරනවා. අපි දන්නවා මේ බහිස්රාවී ඵල, ඒ කියන්නේ දැන් අපේ මුත්‍රා වගේ දේවල්, මුත්‍රාවල තියෙන ගොඩක් වෙලාවට යූරියානේ. මේ යූරියා ජලයේ දිය වෙලා ගොඩාක් තනුක වෙලා තමයි සතුන්ගෙන් පිටත පරිසරයට මුදා හරින්නේ. ඒ වගේම තමයි මල ද්‍රව්‍ය පිට කරන එකත් පහසු කරනවා. ඔයාලා දන්නවා මල ද්‍රව්‍ය ගොඩාක් වේලාවක් අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුල තිබුණාම ජලය වැඩිපුර අවශෝෂණය කරගන්නවා. ඒක හේතු වෙනවා මල බද්ධය කියන කාරණාවට. එතකොට ජලය හොඳට පානය කරලා ජලය හොඳට ශරීරය තුල තියෙනවා නම් මලබද්ධය වගේ රෝගී තත්ත්වයන් වලින් අපිට දුරස් වෙන්න පුළුවන්. මලද්‍රව්‍ය ලේසියෙන් හොඳට පිටත් බැහැර කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. එතකොට හතරවෙනි කාරණය තමයි ද්‍රාවක ගුණයේ තියෙන ජලයේ ඔක්සිජන් දියවීම නිසා ජලජ ජීවීන්ගේ ශ්වසනයට වැදගත් වෙනවා. ඔක්සිජන් කියන්නේ ජලය කියන්නේ හොඳ ද්‍රාවකයක් කියලානේ කියන්නේ දැන්. ඒකට ඔක්සිජන් වගේ වායුනුත් ජලයේ දිය වෙලා තියෙනවා. මෙන්න මේක වැදගත් වෙනවා ජලජ ජීවීන්ට ශ්වසනය සඳහා. මොකද ඔක්සිජන් ජලයේ දිය වුණේ නැත්නම් ජලජ ජීවීන්ට ගොඩට ඇවිල්ලා හුස්ම ගන්න වෙනවා. එහෙම බෑනේ. ජලයේ ඔක්සිජන් දිය වෙලා තියෙන හින්දා ජලජ ජීවීන්ට පහසුවක් වෙනවා ශ්වසනය සඳහා. දෙවැනි ගුණය තමයි සිසිලන කාරක ගුණය. මෙන්න මේ ජලයේ විශිෂ්ට තාපධාරිතාව අධිකයි කියලා කියනවා. මොනවද ජලයේ විශිෂ්ට තාපධාරිතාව? මේ විශිෂ්ට තාපධාරිතාව කියන වචනය ගැන අපි ඉස්සරහා පාඩම් වලදී ගොඩාක් වැඩිදුර කතා කරනවා. දැනට දැනගන්නකො විශිෂ්ට තාපධාරිතාව කියලා කියන්නේ. හිතන්න දැන් අපි ජලය කිලෝ 1ක් ගන්නවා. අපි ජලය පරිමාව මයින්නේ සාමාන්‍යයෙන් ලීටර් වලින් තමයි උනට උපකල්පනය කරන්න. ජලය කිලෝ 1ක් බරක් අපි ගන්නවා. ජලය තමයි කිලෝ 1ක් ගන්නෙ. දැන් අපි ඉස්සෙල්ලම බලනවා මේ ජලය කිලෝ 1 උෂ්ණත්වය කීයද? හිතන්න සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. මේ ජලය මේ සෙල්සියස් අංශක 25 තියෙන ජලය කිලෝ 1 සෙල්සියස් අංශක 1කින් වැඩි කරන්න. ඒ කියන්නේ සෙල්සියස් අංශක 25 26 කරන්න. මේ ජලය කිලෝ 1ට අපි කොච්චර තාපයක් පිටතින් දෙන්න ඕනද කියලා තමයි මේ විශිෂ්ට තාපධාරිතාව කියලා කියන්නේ. දැන් එතකොට ජලයේ විශිෂ්ට තාපධාරිතාව ගොඩාක් ඉහළයි. ඒ කියන්නේ ජලය කිලෝ 1ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වැඩි කරන්න. එහෙම නැත්නම් මේ ජලය කිලෝ 1 උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 ඉඳන් 26 දක්වා ගෙනියන්න අපිට ගොඩාක් තාප ප්‍රමාණයක් මේකට දෙන්න ඕන. මෙන්න මේක වැදගත් වෙනවා ජීවීන්ගේ දේහයේ උෂ්ණත්වය යාමනය කරන්න. ඔයාලා දන්නවා උෂ්ණත්වය වැඩි වුණත් හොඳ නැහැ, අඩු වුණත් හොඳ නැහැ අපේ දේහයට. මෙන්න මේ ජලයේ විශිෂ්ට තාපධාරිතාවය ඉතා අධික නිසා අපිට අපේ දේහයේ උෂ්ණත්වය නියත මට්ටමක පවත්වා ගන්න පුළුවන්. බාහිර උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ අපේ දේහයේ උෂ්ණත්වය එච්චර වැඩි වෙන්නේ නැහැ. මොකද අපේ දේහයෙන් වැඩි හරියම තියෙන ජලය. ඒකින්දා දේහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වැඩි කරන්න නම් ගොඩාක් තාප ප්‍රමාණයක් බාහිරේ ඉඳන් අපේ ඇඟට එන්න ඕන. අනේ ඒක ප්‍රයෝජනවත් වෙනවා දේහ උෂ්ණත්වය නියත මට්ටමක අපේ අචලතාපී සතුන්ගේ දේහ උෂ්ණත්වය නියත මට්ටමක පවත්වාගෙන යන්න. තුන්වෙනි ගුණය තමයි ජලයේ අධික සංශක්ති හා ආශක්ති බල තිබීම.
ඒ කියන්නේ මොකද ජලයේ අධික සංශක්ති බලයක් කියලා කියන්නේ ජලාණු අතර තියෙන බන්ධන. එහෙම නැත්නම් ජලාණු අතර තියෙන ආකර්ෂණ බල. ආශක්ත බලය කියලා කියන්නේ ජලාණු සහ වෙනත් ද්‍රව්‍ය අතර තියෙන ආකර්ෂණ බල. එහෙම නැත්නම් බන්ධන බැඳීම් කියලා කියන්න පුළුවන්. මෙන්න මේක ප්‍රයෝජනවත් වෙනවා රුධිරයේ ප්‍රධාන සංඝටකයක් විදිහට ජලය තියෙනවා. ඒක වැදගත් වෙනවා පෝෂක ද්‍රව්‍ය, විටමින්, හෝමෝන ආදී අදාළ ස්ථාන කරා පරිවහනය කරන්න. මොකද හෝමෝන, පෝෂක සහ විටමින් සහ ජලාණු අතර ආශක්ත බල හට ගන්නවා. අන්න එතකොට ඒ පෝෂක ද්‍රව්‍ය රුධිරයේ ජලයත් එක්කම පරිවහනය කරන්න පුළුවන්. ඊට අමතරව උස ශාක කඳන් තුළින් ජලය ඉහළට පරිවහනය වෙන්නත් මෙන්න මේ කියන සංශක්ති බල උපකාරී වෙනවා. මොකද ගුරුත්වජ බලය ඔයාලා දන්නවා. ගුරුත්වයට අනුව ද්‍රව්‍ය උඩින් ඉඳන් පල්ලෙහාට තමයි යන්නේ. ඒත් ශාකවල ජලය මුල් වලින් අවශෝෂණය කරගෙන ඒව පරිවහනය කරන්න ඕන පත්‍ර වලට. ඒ කියන්නේ පල්ලෙහා ඉඳන් උඩහට තමයි දැන් ජලය පරිවහනය කරන්න වෙන්නේ. අන්න මේකට වැදගත් වෙනවා ජලාණු අතර තියෙන ආකර්ෂණ බල සහ ජල අණු වගේම ශෛලම පටක බිත්ති අතර තියෙන ආකර්ෂණ බල. මේවා හින්දා තමයි ගුරුත්වයට එරෙහිව ජලය පහළ සිට ඉහළට පරිවහනය කරන්න හැකියාවක් ලැබිලා තියෙන්නේ. හතරවෙනි ගුණාංගය තමයි ජලය මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය. ඔයාලා නිකමට හරි අයිස් කැට අරගත්තාම ඒවා වතුරට දාලා තියනවාද? දැන් බීම එකක් හදද්දී වුණත් අයිස් කැටයක් ඒකට දැම්මහම ඒ අයිස් කැටේ යට ගිලෙනවද? යට ගිලෙයි කියලා හිතුණත් ඔයාලා නිකමට කරලා බලන්න අයිස් කැටේ උඩ පාවෙනවා. ඒ කියන්නේ ජලයේ ඝනත්වයට වඩා අයිස් කැටයේ ඝනත්වය අඩු වෙලා තියෙනවා. ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් වතුර බෝතලයක් වුණත් ෆ්‍රිජ් එකේ දාද්දී අපි කටමට්ටමටම ඒ කියන්නේ පුරවන්න පුළුවන් උපරිමයටම වතුර පුරවලා නෙමෙයිනේ ෆ්‍රිජ් එකේ දාන්නේ නේද? ඒ කියන්නේ අපි චූට්ටක් ප්‍රමාණයක් ඉතුරු කරලා තමයි ඒ කියන්නේ භාගයක් නෙමෙයි වැඩි ප්‍රමාණයක් වතුර පුරවනවා. ඒත් වතුර පුරවන්න නැතුවත් චුට්ටක් ඉතුරු කරලා තමයි මූඩිය වහලා ෆ්‍රිජ් එකට දාන්නේ. මොකද මේ වතුර ෆ්‍රිජ් එකේ දැම්මහම සිසිල් වෙනවනේ. ජලය මිදීමට බලනවා නේද? එහෙම මිදෙනකොට මේ ජලය අණු ප්‍රසාරණය වෙනවා. ජලය ප්‍රසාරණය වෙලා තමයි අයිස් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ජලයේ පරිමාව වැඩි කරගෙන තමයි අයිස් කැටයක් බවට පත් වෙන්නේ. මෙන්න මේක පරිමාව වැඩි වෙන හින්දා ජලයේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අයිස් වල ඝනත්වය අඩු වෙනවා. ඒක හින්දා අයිස් තට්ටුව ජලය මතු පිට පාවෙනවා. දැන් ඔය ශීත දේශගුණ තියෙන පරිසරවල, ඒ කියන්නේ මම කියන්නේ ජලය මිදෙන රටවල් තියෙනවනේ. අන්න ඒ වගේ තැන්වල මෙහෙම අයිස් මිදෙනකොට මතු පිට ස්තරයේ තමයි අයිස් තට්ටුව මිදෙන්නේ. යට තාමත් ජලය ද්‍රව ආකාරයෙන්ම පවතින්න පුළුවන්. මෙන්න මේක වාසියක් කරගන්නවා ඒ පළාත් ඒ රටවල් වල ඉන්න ජලජ ජීවීන්ට නිරුපද්‍රිතව එහෙම නැත්නම් මැරෙන්නේ නැතුව, අයිස් වෙන්නේ නැතුව, ගල් වෙන්නේ නැතුව ජීවත් වෙන්න. හරි, අපි දැන් බලමු ආහාරයේ සංඝටකයක් ලෙස ජලය අඩංගු බව හඳුනාගන්නේ කොහොමද කියලා. අපි මේකට ගන්නවා සාමාන්‍යයෙන් මාස්, බිත්තර කටු, ශාක පත්‍ර ඒ වගේව තමයි ඔයාලගේ අච්චු පොතේ දීලා තියෙන්නේ. අපි තේ ටිකම ගමු. දැන් ඔන්න මස් කැබැල්ලක්, පොඩි මස් කෑල්ලක් අරගන්නවා. ඒ වගේම තමයි බිත්තර කටු ටිකක්, ශාක පත්‍ර, ඒ ඔක්කොම ටික වන සහ මොහොල දන්නවද ඔයාලා? අන්න විද්‍යාගාරයේ තියෙනවා. මේකේ වනට දානවා වෙන වෙනම මස් කැබැල්ලක්, බිත්තර කටු සහ ශාක පත්‍ර. ඊට පස්සේ මොහොල අරගෙන අපි මේවා හොඳට කුඩු කරගන්න ඕන. හරිද? ඊට පස්සේ අපි ගන්නවා වියලි කෝවක්. වියලි වෙන්න ඕන. මොකද අපි මේකේ බලන්නේ ශාක, ඒ කියන්නේ මේ
ශාක පත්‍රයේ, පිත්‍ර කටුවල, මස් කැබැල්ලේ ජලය තියෙනවයි කියලා බලන්න. ඒතකොට අපිට කෝවේ ජලය තිබිලා බෑ. ඒකින්ද හොඳට වේලුණු කෝවක් තමයි අපි ගන්න ඕන. වෙන වෙනම අපි කෝව 3ක් අරගෙන මේකට මස් කැබැල්ල කුඩු කරගත්ත මස් කැබැල්ල, ඒ වගේම තමයි කුඩු කරගත්ත බිත්තර කටු ටික, කුඩු කරගත්ත ශාක පත්‍රය දානවා. ඊට පස්සේ අපි මේවා හොඳට රත් කරනවා. රත් කරනකොට අපිට දැන් පේනවා මෙතන හුමාලය යනවා වගේ. අපි මේක උඩින් අල්ලනවා වීදුරු කැබැල්ල. රත් කරලා ඉවරුණාට පස්සේ වීදුරු කැබැල්ල අරගෙන බලනවා අපිට පේනවා නිකන් මොනවා හරි වතුර බින්දු වගේ, ද්‍රාවණ බින්දු වගේක් තියෙනවා. අපි දන්නේ නැහැ හරියට මේව වතුරද කියන්න. දැන් අපි බලන්න යන්නේ මේව වතුරද කියලා. කොහොමද වතුරද කියලා බලන්නේ? අපි ගන්නවා නිර්ජලීය කොපර් සල්ෆේට්. නිර්ජලීය කොපර් සල්ෆේට් මොන පාටද? සුදු පාටයි. මේ නිර්ජලීය කොපර් සල්ෆේට් ටික ටික මෙන්න මේ වීදුරු කදා උඩට දානවා. ටික වෙලාවකින් බලනකොට මේ සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් ටික නිල් පාටට හැරිලා තියෙනවා. නිර්ජලීය කොපර් සල්ෆේට් වලට ජලය එකතු වුනහම තමයි වර්ණ විපර්යාසය වෙන්නේ සුදු පැහැයේ සිට නිල් පැහැය දක්වා. දැන් අපිට ලැබිලා තියෙනවා නිල් පැහැති කොපර් සල්ෆේට්. ඒ කියන්නේ ජලීය මාධ්‍යයක් තමයි මෙතන තිබිලා තියෙන්නේ. දැන් අපිට කියත හැකියි ආහාරයේ සංඝටකයක් ලෙස ජලය අපිට හොයාගන්න පුළුවන් කියලා. ඛනිජ ලවණ ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. සාමාන්‍ය මිනිස් සිරුරේ බරින් 7%ක්ම පමණ තියෙන මේ ඛනිජ ලවණ. ඒ 7%නොත් 4/3ක්ම, ඒ කියන්නේ 3 කාලක්ම අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ කැල්සියම් සහ පොස්ෆරස්. එතකොට වැඩිපුරම අපිට බලා ගන්න පුළුවන් ඛනිජ ලවණ මොනවද කියලා අහුවොත් කැල්සියම් සහ පොස්ෆරස්. ජීවීන්ගේ දේහය තුළ එහෙම නැත්නම් ජීවීන්ට අවශ්‍ය වෙන ඛනිජ ලවණ ආකාර දෙකයි, අංශු මාත්‍ර මූලද්‍රව්‍ය සහ අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා අපිට ඒව බෙදන්න පුළුවන්. අංශු මාත්‍ර මූලද්‍රව්‍ය අපිට අවශ්‍ය වෙන්නේ කුඩා ප්‍රමාණ වලින්, සුළු ප්‍රමාණ වලින් තමයි ඒව අවශෝෂණය කරගන්නේ අපේ ඇඟ තුළට, ශරීරය තුළට. අධිමාත්‍ර මූලද්‍රව්‍ය විශාල ප්‍රමාණ වලින් අවශෝෂණය කරගන්නවා. ඒව වැඩිපුර අපේ ශරීරයට අවශ්‍ය වෙනවා. මෙන්න මේ කියන මූලද්‍රව්‍ය ටික ඊට පස්සේ ඒවායේ කාර්යභාරය සහ ඌනතා ලක්ෂණ වල මතක තියාගන්න ඕන. ඒව MCQ වලට එහෙම අහන්න පුළුවන්. මම වෙන වීඩියෝ එකක් ගේන්නම් මේ මූලද්‍රව්‍ය ඒවායේ කාර්යභාරී ඌනතා ලක්ෂණ ඇතුළත් කරලා. ඒක නිතර ඔයාලා නිින්දට යද්දී එහෙම නැත්නම් කොහේ හරි ගමනක් යද්දී හරි ගමන්නේ නිතර ඒක අහන්න. එතකොට ඔයාලට මතක තියාගන්න ලේසි වෙනවා. මොකද නිතර අහනකොට ඒව ඔක්කොම ටික වැඩිපුර ඔළුවට යන්න පුළුවන්. ඒකින්ද ඒ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට ලේසියෙන්ම ඒ ටික මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරන්නේ විටමින් ගැන. අපි මුලින්ම කිව්වා වගේ විටමින් කියන්නේ කාබනික සංයෝගයක්. මේවා ශරීරය තුළ සිද්ධ වෙන ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට උපකාරී වෙන කාබනික සංයෝග වෙනවා. අපේ ජලයේ ද්‍රාව්‍යතාවය අනුව මේ විටමින් කොටස් දෙකකට බෙදෙනවා. ජලයේ දියවන සහ මේදයේ දියවන. එහෙම නැත්නම් ජලයේ දිය නොවන කියලා. ජලයේ දිය නොවන. එහෙම නැත්නම් මේදය අපිට මේදයේ දියවෙන විටමින් විදියට ගන්න පුළුවන්. විටමින් A, D, E සහ K. අපි ඒක මතක තියාගන්න ලේසි ක්‍රමයක් බැලුවොත් මේදේ සාමාන්‍යයෙන් අපේ ගෙදර නෑනේ. අපි මේදේ ගන්න කඩේට යන්න ඕන නේද? අන්න විටමින් ටික මතක තියාගන්න පුළුවන් ඔයාලට කඩේ. මේදේ දිය වෙන විටමින් මොනවද? කඩේ. කඩේ වලට අකුරු ඉංග්‍රීසියෙන් කියන බලන්න සිංග්ලිෂ් වලින් වගේ දැන් මේක. එතකොට අපිට කියන්න පුළුවන් K A D E කියලා. නේද? K A D E කඩේ. විටමින් K, විටමින් A, විටමින් D සහ විටමින් E කියන විටමින් ටික තමයි මේදේ දිය වෙන්නේ. එතකොට ජලයේ දිය වෙන විටමින් තමයි ඉතුරු දෙක. මොනවද? B සහ C. විටමින් B සහ C තමයි ජලයේ දිය වෙන විටමින් ටික. මේ විටමින් වලත් විටමින් එක සහ ඒවකේ ප්‍රයෝජනය වගේම ඒවා
ඌණ වීම නිසා අපේ ශරීරයට ඇතිවන ඌණතා ලක්ෂණ ඒවා අන්තර්ගත කරපු වීඩියෝ එකක් වෙනමම මම දානවා. ඒක නිතර නිතර අහන්න. එතකොට ඔයාලට මේක මතක තියාගන්න ලේසි වෙයි.